අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ස්වාමීන් වහන්ස අපිට අද සාකච්ඡාව ආරම්භ කරන්න අවසරයිද තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි පටන් ගනිමු. එහෙමයි ස්වාමීන් වහන්ස එහෙමනම් I think අපි බදාද දවසේදී සුපුරුදු විදිහට කරගෙන ඉන්නේ ඒ අතිපූජනීය හේනේපොළ ගුණරත්න ස්වාමීන් වහන්සේගේ mindfulness in plain English කියන පොත මුල් කරගත්තු ධර්ම සාකච්ඡාව. ඉතින් අපි ඒකේ ඉන්නේ දැන් 4 වෙනි chapter එකේ. ඒක අපි සෑහෙන කොටසක් කියෙව්වා. ඉතින් මං කුශලාන්ට ආරාධනා කරනවා අදට නියමිත කොටස කියවලා සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර හැමදෙනාටම අරුණ කිව්වා වගේ අදට අදාළ කොටස මම කියවන්න. අපි ඉන්නේ පොතේ 27 වෙනි පිටුවේ 10 වෙනි කරුණ තමයි අපිට තියෙන සාකච්ඡා කරන්න. Don't ponder. You don't need to figure everything out. Discursive thinking won't free you from the trap. In meditation, the mind is purified naturally by mindfulness, by wordless bare attention. Habitual deliberation is not necessary to eliminate those things that are keeping you in bondage. All that is necessary is a clear, non conceptual perception of what they are and how they work. That alone is sufficient to dissolve them. Concepts and reasoning just get in the way. Don't think. See. එතනින් ඒ කරුණ අවසන් ස්වාමීන් වහන්ස. හොඳයි කුසලන් අපි මේ කොටස එහෙනම් සාකච්ඡා කරමු. ගොඩක් පින් අපිට පොත කියවුවට සායනහන්සේ ගොඩාක් වැදගත් කාරණයක් අපිට මතු කරලා දෙන්නේ. ඉතින් මේක සායනහන්සේ මේ විදිහට මතු කරලා දෙන එක හරි වැදගත්. මොකද අපිට මේ වගේ දෙයක් ගොඩක් දුරට අහන්න ලැබෙන්නේ නැහැ. මේ වගේ වැඩිහිටි සායනහන්සේ නමකගෙන් මේක අහන්න ලැබෙන එක හරි වටිනවා මම නම් දකින්නේ. ඉතින් මේක අපේ ලොකු සානස් ධම්මජීව ලොකු සානන්සෙත් නොඒක ආකාරයෙන් මතු කරලා පෙන්නනවා. ඉතින් මේකේ අර ලස්සන වැඩේ තියෙන්නේ මේ මට්ටමට එන්න අපි ප්‍රතිපදාවේ සුදුසුකම් ටිකක් සපුරලා එන්න ඕන. ඊට කලින් අපි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වුණාට ඒක සිද්ධ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් අපි සුතමේ විදියට ඉස්සෙල්ලා සුතවත් වෙලා ඊට පස්සේ චින්තාමය විදියට ගලපගෙන තමයි ඊට පස්සේ මේ මට්ටමට එන්නේ. ඉතින් සුතමේ චින්තාමය කියලා කියන්නේ ඇත්තටම ওই ටික තමයි අපිට අහන්න සලස්සන්නේ. ගුරුවරු මතු කරලා පෙන්නන්නේ මේ කරුණු ටිකම තමයි. ඒ කියන්නේ මේ හැම දෙයක්ම තර්කෙටම තේරුම් ගන්න අවශ්‍ය නැහැ කියන එක. තර්කය කියන එක පැත්තකින් තියන්න ඕන දෙයක් විදියට නිතරම මතක් කරලා දෙනවා. හැබැයි අපි ධර්ම සාකච්ඡා කරනකොට ධර්ම ශ්‍රවණය කරනකොට ඉතින් ඕක පෙන්නලා දෙන්න වෙන්නේ තර්කයෙන්. මොකද දේශනේ තියෙන තර්කයක්, භාෂාවේ තියෙන තර්කණයක්. නමුත් තර්කණයෙන් මොන විදියට පෙන්නලා දුන්නත් ඒ පෙන්නලා දෙන්නේ අර මූලික අවස්ථා ටික. ඒ කියන්නේ අර ලැබපු අත්දැකීම, අර නිහඬව එන අවබෝධය කොහොමද ජීවිතයේ අත්දැකීම් වලට අනික් ගලපගන්නේ කියන තැනදී අපිට තර්කය අවශ්‍ය වෙනවා. හැබැයි ඒ අවශ්‍ය වෙන්නේ මේ ජීවිත අත්දැකීම් වල යම්කිසි තර්කානුකූල ගතියක් තියෙන නිසා. ඉතින් ඒ තර්කණයෙන් නිදහස් වෙන්නත් ওই තර්කණයම තමයි පාවිච්චි කරන්න වෙන්නේ ඒ මට්ටමින් නිදහස් වෙන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් තුල පැටලිලා තියෙනවා මේ තර්කණයක. අන්නේ තර්කණයෙන් නිදහස් වෙන්නත් අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන තර්කණයමයි. එහෙම නැත්නම් මේ තර්කණයෙන් නිදහස් වෙන ස්වභාවය අපිට පෙන්වන්න වෙන්නේ තර්කණය තුල ඉඳලම. ඉතින් ඒක මේ විදිහට ගත්තොත් අපි සතිමත් වෙනකොට අපි යම් කිසි අරමුණක් ඇසුරු කරන්න ඒ අරමුණේ විවිධාංගීකරණය බලනවනේ. ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ වලට යන්න කලින් අර විශේෂ ලක්ෂණ කියලා ඒ කියන්නේ අරමුණේ අපි ඇසුරු කරනකොට මුලින් උදාහරණයක් විදිහට හුස්ම නම් හුස්මේ ආස්වාසය කොහොමද ප්‍රාස්වාසය කොහොමද ආස්වාසය ප්‍රාස්වාසය වෙනස් වෙන්නේ කොහොමද? ආන්න එතෙන්දී අපිට තර්කණයකට එන්න වෙනවා. ඒ දෙක අතර වෙනස දකින්න. ඉතින් ඒ වෙනස දකින්න එකත් අපි සාකච්ඡා කරනකොට තමයි ඔය තර්කණේ අවශ්‍ය වෙන්නේ. අදහස් වමාරු කරගන්නකොට. ඉතින් එතෙන්දී ඒ තර්කණේ නැතුව අපිට මේක තේරුම් ගන්නත් බැහැ. එතකොට දුකෙන් නිදහස් වෙන එක උනත් තේරුම් ගන්නකොට ප්‍රතිපදාවේ ඉස්සරහට යනකොට මේ විවේකය විශ්‍රාමය කියන එක තේරුම් ගන්නකොට
විවේකේ නැති බවත් එක්ක එහෙම නැත්නම් ඇවිස්සිච්ච බවත් එක්ක මේ විවේකය දෙක තේරුම් ගන්නකොට ඒ සාපේක්ෂ බව ඒක වටහා ගන්නකොට ඒක භාෂාවෙන් ප්‍රකාශ කරනකොට එතන තියෙන තර්කණයක්. මේ දෙක අතර වෙනසක් අපි මතු කරලා පෙන්නන්නේ. ඇවිස්සිච්ච තැන කොහොමද විවේක වෙච්ච තැන කොහොමද කියලා. ඉතින් එතකොට එතෙන්දි තර්කණය අදාළ වෙනවා. ඒක භාෂාවට මතු කරලා ගන්නකොට. නමුත් ඔය ඇවිස්සිච්ච අත්දැකීමයි නිදහස් වෙච්ච අත්දැකීමයි අතර වෙනස අපි කොච්චර තර්කණයෙන් පෙන්නලා දෙන්න හැදුවත් ඒ අත්දැකීමට යනකොට ඒක අත්දකින්නකොට ඒ වෙනස තේරෙනකොට ඒ වෙනසේ ඇත්තටම තර්කණයක් අවශ්‍ය නැහැනේ. ඒ වෙනස අපිට දැනෙනවා. අර අපි කලිනුත් සාකච්ඡා කරේ මේක ඇට මිදුළු වලට දැනෙනවා. ඇඟේ ඇට වලට දැනෙනවා. ලේ වලට දැනෙනවා. මස් වලට දැනෙනවා. අන්නේ දැනෙන දැනීම. ඒක අපි ඇතුළතින් අපි ඒකට කනෙක්ට් වුණාම අන්නේ දැනීම අපි වචනයකට නැගුවේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ කියන එකයි මේ සාන්නාසේ මෙතන මතු කරලා පෙන්නන්නේ. You don't need to figure everything out. ඒ කියන්නේ මේ figure everything out කියන්නේ මේක සියල්ල තේරුම් ගන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ මේ මුලදී අපි සියල්ල තේරුම් ගන්න හදන එක අවශ්‍ය නැහැ කියන එකයි මෙතන කියන්නේ. සියල්ල තේරෙන එක සිද්ධ වෙනවා. කියන්නේ අවශ්‍ය දේ වැටහෙනවා. අවශ්‍ය දේ වටා පිටාවෙන් වැටහිලා ආවිලා හරි ලස්සනට ගැලපිලා එනවා. ප්‍රතිපදාව දිගට කරගෙන යනකොට. එතකොට මේ කියන්නේ අර කාල්ල ඇතුව හදිස්සි වෙන තැන තියෙන තර්කණයන්නේ. හදිස්සි වෙන තැන තියෙන අපි තර්ක මනසෙන් තේරුම් ගන්න හදන එක. එහෙම නැත්නම් අර අවබෝධය බලෙන් ගන්න හදනවා. ඒ බලෙන් ගන්න හදන අවබෝධය කියලා අපි හිතන්නේ මේ මනසට අහුවෙන තර්කණයේ අවබෝධය. එහෙම නැතුව මේ සත්‍ය අවබෝධය නෙවෙයි. අපි මේ සත්‍ය අවබෝධය කියලා හිතාගෙන ඉන්න එකක් තමයි ගන්න හදන්නේ මුලින්. මේ අවබෝධ කරන්න හදනවා කියලා අපි හදන්නේ. අන්නේ අවබෝධ කරන්න හදනවා කියලා අපි ගන්න හදන්නේ මේ අපි හිතන් ඉන්න අවබෝධයට. නමුත් අවබෝධය කියන්නේ ඒකමද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මොකද්ද එකක් හිතාගෙන මෙහෙම වෙන්නේ නැති කියලා ඒක ගන්න හදනවා. අපි සාමාන්‍ය ලෝකේ මේ අවබෝධය කියලා එකක් හිතාගෙන ඉන්නවනේ. අන්න ඒ වගේ මොකක් හරි එකක් ලැබෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. නමුත් ඊට හාත්පසින් දෙයක් තමයි සිද්ධ වෙන්නේ මේ අවබෝධය කියලා. මෙතන සන්නසේ කියනවා discursive thinking won't free you from the trap. ඔය discursive thinking එක කියන්නේ අපි අවබෝධය කියලා හිතන් ඉන්නේ එකම මේ සිතීමේ ප්‍රතිඵලයක්. අපි හිතන් ඉන්න ආකාරයක්. ඒක අපි ඇති කරගත්ත යම්කිසි මේ අදහසක් ආකල්පයක්. ඉතින් ඒක ලොකුවට ග්‍රහණය කරොතින් අන්නේ ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් ඒකාන්තයි කියලා හිතාගත්ත ගමන් ඒක බාධාවක් වෙනවා. මොනම දෙයක් වුණත් ඒකාන්තයි කියලා හිතාගත්ත ගමන් ඒක බාධාවක් වෙනවා. ඒක ආයි මොකද්ද කියන එක අදාළ නැහැ. භාග්‍යතුන් වහන්සේ වේවා ධර්මයේ වේවා එහෙම නැත්නම් අවබෝධය වේවා මොනම දෙයක් වුණත් ඒකාන්ත වශයෙන් මේක මෙහෙමමයි කියලා හිතාගත්තොත් ඒකේ අනිත් පැත්ත තමයි ඉස්සරහට අනිවාර්යෙන් ඔක අනිත් පැත්ත ගැහෙන තැනක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් මුණ ගැහෙනවම තමයි. ඉතින් අන්න එතෙන්දී අපිට ෆ්ලෙක්සිබල් වෙන්න බැරි වෙනවා. ඒ අර අනිත් පැත්ත ගැහෙද්දී ඒ අනිත් පැත්ත ගැහිම කියව ගන්න බැරි වෙනවා. අපි ඒක කියවනෝ වැරදියට. එහෙම වැරදියට කියලා කියන්නේ මේ භාවනාව වැරදිලා කියලා. එහෙම නැත්නම් අත්දැකීම වැරදිලා කියලා. එහෙම නැත්නම් මේක මෙහෙම වෙන්න බෑ කියලා. මේකයි මේකේ ස්වභාවය කියලා කියව ගන්න ගතිය නැති වෙනවා එතකොට. ඒ එන්නේ අර නිත්‍ය සංඥාව. මේක මෙහෙමම විය යුතුයි කියලා අදහස ගත්තොත්. ඒ අපි මෙහෙමම විය යුතුයි කියන සියලු අදහස්, නිත්‍ය අදහස් අභියෝගයකට ලක් වෙන එක තමයි මේ මුළු ප්‍රතිපදාව පුරාම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට පදනම එහෙම නැත්නම් ඒකට සූදානම් වීම තියෙන මෙන්න මේ වගේ වචනවල ඇත්තටම. මේකත් තර්කණයක් තමයි. මේ වචන වලින් අපිව සූදානම් කරවනවා මේ තර්කණය හෝ දැනුම හෝ අවබෝධය කියලා අපි හිතන් ඉන්න එක හෝ ගැන යම්කිසි සැකමුසු බැල්මක් ඇති කරගන්න. යම්කිසි ප්‍රශ්න කිරීමක් ඇති කරගන්න. ඉතින් අන්න ඒක හරිම වැදගත්. කියන්නේ අපි මේ තර්ක මනසින් මොකද්ද අවබෝධ කරන්න හදන එක. ඉතින් ඒකට නම් ක්‍රමවේද හරියට තියෙන්නේ. මේ අහම බලන්න කියනවා භාවනා කරනකොට මෙහෙම බලන්න කියනවා මේක දිහා බලන් හිටියම මෙහෙම හරියයි කියනවා මේ මට්ටමට ගිහිල්ලා භාවනාවේ මෙහෙම හිටියම මෙහෙම හරියයි කියලා එක කතන්දර හදාගෙන ඉන්නවා. නමුත් අපි කරනකොට අරව නෑ කියලාම කියන්නත් බෑ. නෑම කියලා කියන්නත් බෑ. මොකද ওই ටික මොකක් හරි අපි තර්කණේ අල්ලගෙන මොනවා හරි කරගෙන ඉන්නකොට කොහෙන් හරි වැටෙනවා. වැටෙන එක නම් සිද්ධ වෙනවා තමයි. ඔක කරගෙන ඉන්නවා නම් ඒ කියන්නේ මේ සතිමත් වෙන එක යටින් සිද්ධ වෙනවා නම් මේ නොකියා කියන්නේ මේ සතිය තුලින් සියල්ල සිද්ධ වෙනවා කියන එක. නමුත් අර සතිමත් වෙන්න අපිට දැන් අපි තර්කයෙන්ම නම් හිතන්නේ. අපිට පිළිසරණ වෙලා තියෙන තර්කණයෙම නම් ඒක පාවිච්චි කරනවා. ඉතින් එතකොට ඔය දැකලා ඇති ලොකු සානාතේ ඕස්ට්‍රේලියාවේ බණ කියනකොට ඒ බණ හරි වෙනස්. ලංකාවේ අපි පැවිදි වෙලා ඉන්න ඒ පැවිදි වෙන මුල් කාලේ ලංකාවේ අයට කරන වැඩසටහන් වල බණ කියන විදිහ හරි වෙනස්.
ඒකේ දෙපැත්තේ වෙනසක් තියෙනවා. ඒ කියන කරුණු වල එහෙම. ගන්න උදාහරණ එහෙම. ඉතින් ඒවා ඔඩියන්ස් එකට අදාළව තමයි ගන්නෙ. ඒතකොට ලංකාවේ අයගේ මේ සාමාන්‍ය ගම්මට්ටමේ ඉන්න අයගේ චින්තනය හරි වෙනස්. චින්තනය කියලා කියන්නේ මේ ප්‍රතිපදාවට බැහැ ගන්න ආකාරය, දේවල් සම්බන්ධයෙන් හිතන විදිය හරි වෙනස්. අධ්‍යාපනය ලැබපු කෙනෙක් විශේෂයෙන් මේ අධ්‍යාපනය ලැබෙනවා කියලා කියන්නේ අපිට අධ්‍යාපනයක් තියෙන බටහිර අධ්‍යාපන ක්‍රමයනේ. ඒතර මේ බටහිර අධ්‍යාපන ක්‍රමේ ගොඩක් තියෙන තර්කනේ. අපි ෆිසිකල් ක්‍රියාකාරකම් වලට ලොකු තැනක් දීලා නැන්නේ බටහිර අධ්‍යාපන ක්‍රමේ. ගොඩාක් තියෙන මානසික පැත්තේ කියන්නේ ලියලා ඒ වගේ සියුම් දේවල් වලින් මේ හැමදේම තේරුම් ගන්න උත්සාහවත් වෙන එක. නමුත් පෙරදිග අධ්‍යාපන ක්‍රමය ඊට වඩා ගෙවන ජීවිතයට සම්බන්ධ වෙලා දැන් උදාහරණයක් විදිහට වෛද්‍ය ක්‍රමය වුණත් බටහිර අධ්‍යාපන ක්‍රමේ බටහිර වෛද්‍ය ක්‍රමේ තියෙන්නේ ඒවා හරියට ෆෝමියුලා වගේ හදලා තියෙනවා. හරියට ක්‍රමේ හරි ගස්සලා තියෙනවා. ඒ විදිහට මේක යන්න ඕන. එතකොට ඒක කවුරු කරත් ඒ ෆෝමියුලා එකට තමයි වැඩ කරන්නේ. ඒ කරන කෙනා කවුද කියන එක බේත් දෙන කෙනා කවුද කියන එක අදාළ නැහැ. බේත් දෙන්නේ මොන විදියටද කියන එක අදාළ නැහැ. මොන විදියටද කියලා කියන්නේ එයා මේ ජීවිතේ පවත්වන ආකාරය දෙන කෙනා ඒව අදාළ නැහැ. නමුත් පෙරදිග ක්‍රම එහෙම නෙවෙයි. ඒකට පේ වෙලා ඉන්න ඕන. බේතේ නෙවෙයි වැඩේ තියෙන්නේ. ඒ විදිහේ ජීවිකාවක් ඇති කරගන්න ඕන. එතකොට එතන තියෙනවා ගොඩාක් කරුණු තියෙනවා. බේතේ නෙවෙයි. බේත එකම බේත දෙන්නෙක් හදලා දෙන එක ඒ බේත දෙන වෙලාව එව්ව හරියට බලපානවා. ඉතින් එව්ව අද කාලේ ඔය ඔක්කොම කරුණු එක රාශිය වෙලා ගානට ගැලපිලා එන්නේ නැහනේ. ඒ කියන්නේ ඊට අනුව පවතින එක. ඒ වගේ සිල්වත් ජීවිතයක් ගත කරන එක. ඒකට කියනවා පේ වෙලා ඉන්නවා කියලා. ඔය පිරිත් කරන්න ගියත් ඉස්සර ඔය ගිහි අය පිරිත් කරනකොට එහෙම යා සතියක් ඒක පේ වෙනවා. සතියක් දෙකක් පේ වෙනවා. පිරිතක් කියන්න ඉන්නවනම්. ඉතින් ඒ වගේ අර සිල්වත් ජීවිතයකට ඇවිල්ලා ඒකත් එක්ක තමයි ඒක කරන්නේ. ඒකට වෙනම සූදානම් වෙනවා. ඒ ජීවිතයට එනවා. ඉතින් අන්න ඒකයි ඒ පෙරදිග ක්‍රමේ ඒකේ තියෙන්නේ. ඒක අපේ ජීවිතයට බද්ධ කරගන්නවා. කරන වැඩේ. ඒ කරන වැඩේ නිකන් ඔහේ පොතකින් බලලා සමීකරණයක් වගේ එහෙම ඇප්ලයි කරන එකක් නෙමෙයි. ඒක තමන් ගෙවන ජීවිතයට හරි අදාළයි. එතකොට ඒක මේ කය මනස ඔක්කොම සම්බන්ධ වෙලා එන එක. අපි ඒක ගැන හිතන ආකාරය, ඒ කටයුත්ත ගැන, ඒ වෙලාවේ පවතින මානසික මට්ටම, ලෙඩාගේ මානසික මට්ටම මොකද්ද? ඒක ගොඩාක් බලපානවා. ඉතින් ඒවා අදට හරි අඩුයිනේ. පාවිච්චි වෙනවා. ඉතින් කොහොම හරි මේ කියන්න ඕනේ වෙනස ඒ බටහිර චින්තනයේ, බටහිර අධ්‍යාපන ක්‍රමේ, පෙරදිග අධ්‍යාපන ක්‍රමේ එක වෙනස්. එතකොට බටහිර කෙනෙක් හිතන විදියයි පෙරදිග ක්‍රමයට හැදිච්ච කෙනෙක් හිතන විදියයි හරි වෙනස්. අධ්‍යාපනය ලැබපු කෙනෙකුයි අධ්‍යාපනය නොලැබපු කෙනෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. අධ්‍යාපනය කියලා කියන්නේ දැන් තියෙන බටහිර අධ්‍යාපනයනේ. ඒතකොට අන්නේ චින්තන රටාවේ වෙනසක් තියෙනවා. එතකොට ඒ වෙනස තුල ගොඩාක් වෙලාවට මේ බටහිර ක්‍රමයේ තියෙන තර්කණය තියෙන්නේ. ඒ තර්කණයට අදාළව හරියන්න ඕන කියන බණ. එයාට ඒක තර්කයෙන් වැටහෙන්න ඕන. ඉතින් එතකොට තර්කණය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හරියට භාග්‍යතුන් වහන්සේ තණ්හන් නිස්සාය තණ්හම් පහතබ්බෝ කියලා දේශනා කරනවානේ. තණ්හාව පාවිච්චි කරලා තණ්හාව ප්‍රහාණය කරන ප්‍රතිපදාව. ඉතින් ඒකම තමයි මෙතන වෙන්නේ. යම් කෙනෙක් හුරු වෙලා තියෙන්නේ මොකටද? අල්ල බදාගෙන ඉන්නේ මොකද්ද? වටිනාකමක් දීලා තියෙන්නේ මොකටද? වටිනාකම දීලා තියෙන තර්කණයට නම් තර්කණේ පාවිච්චි කරලා ඒ තර්කයෙන් පෙන්නලා දෙනවා. මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා හරිය ලස්සනට ෆෝමියුලා එක වගේ හදලා පෙන්නලා දෙනවා. නමුත් ඔකට හරියන්නේ නැති ඕන තරම් දේවල් වෙනවා කරගෙන යනකොට. ඔය තර්කණයට නෙමෙයි වැඩේ වෙන්නේ. අපි නිකන් තර්කයට හැඩගස්සලා කියනවා. කිව්වට වැඩේ වෙන්නේ තර්කයට නෙමෙයි. ඉතින් මේ තර්කයට ඉගෙන ගත්ත අයට ඒ තර්කනේ පාවිච්චි කරපු කෙනාට ඒ විදිහට බණ කියන්න, ඒ විදිහට ඔඩියන්ස් එකකට ඒක කියලා දෙන්න ලේසි. ලංකාවේ කෙනෙක්ට ලංකාවේ ඔය මේ ගමේ ඉන්න අම්මලාට එහෙම කියනවනම් ඔය එහෙම තර්කණයක් කිව්වට මේ මිනිස්සුන්ට ඒව වැඩකුත් නැහැ. ඒව තේරෙන්නෙත් නැහැ. එයාලට නිකන් එයාලා කැමති කියන දේ ඒ විදිහට බාරගත්තා කරා. එච්චරයි. ඉතින් ඒත් වෙනවා. එහෙම වෙනවා. එහෙම වෙනවා කියලා අස්පනා අපිට පේනවා. ඒ මිනිස්සු කරගෙන යනකොට. ඒක වැඩසටහනක් දිගට ඉන්නකොට ওই තරකා නම්මනම් මොනව නැති වුණත් ඒ මිනිස්සු අර කරගෙන ගිහලා හරි ලස්සනට වැඩේ විස්තරේ කියනවා. සමහර අයට කියා ගන්න බෑ. ඒ කියා ගන්න බැරි අර තර්කණයේ ගතිය, වචන වලට හරවන ගතිය නෑ. හැබැයි වැඩේ
වෙලා නැහැ කියලා කියන්න බෑ. නමුත් ලොකු සාන්නාංශේ ඒක කියන්න බැරි නම් වැඩක් නැහැ කියලාත් කියනවා. ඉතින් ඒ අර කියාගන්න බැරි දේ කොහොම හරි වචන වලට අරගෙන කොහොම හරි කියාගෙන වචන වලින් නොවෙන්න පුළුවන්. නමුත් උදාහරණයකින් හරි මොකද වෙනත් ජීවිත අත්දැකීමකින් තමන් ලැබපු වෙනත් ජීවිත අත්දැකීමකට කොහොමද මේක ගලපන්නේ? අනිවාර්යෙන් ගලපන්න පුළුවන්. ඕනම ජීවිත අත්දැකීමකට ගලපන්න පුළුවන්. මොකද මේ නිවන හෝ මේ කෙලෙස් වලින් දුර වීම කෙලෙස් ඇතුව අත්දැකීමක් ඇසුරු කරන එකයි. කෙලෙස් ඇතුව අත්දැකීමක් ඇසුරු කරන එකයි මොන අත්දැකීම වුණත් ඒක දකින්න පුළුවන් ඒ වෙනස. මොනම අත්දැකීමක වුණත් ඒ වෙනස මේ කෙලෙසේ ස්වභාවය තේරුම් ගත්ත කෙනාට අල්ලන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඕන තරම් උපමා තියෙනවා. ජීවිත අත්දැකීම් වල පෙන්වන්න පුළුවන්. ඉතින් අන්නේ විදිහට කොහොම හරි එක පෙන්වන එක තර්කණයක්ම වෙන්න අවශ්‍ය නැහැ. අත්දැකීමට ගලපලා කියනකොට ඒ අත්දැකීම අර කෙලෙසේ ස්වභාවය දන්න කෙනාට කෙලෙසේ තියෙනකොට කොහොමද කෙලෙසේ නිරුද්ධ වුණාම කෙලෙසේ නැති වුණාම කොහොමද කෙලෙසේ ස්වභාවය දන්න කෙනාට ඔය මොන අත්දැකීම කිව්වත් අල්ලන්න පුළුවන්. ඒ නිසා ඒ ගුරුවරුන්ට ඒක කියනකොට තේරෙනවා කියනකොට අල්ලන්න පුළුවන්. හැම පැත්තෙම නොවෙන්න පුළුවන්. නමුත් Taman ලැබපු අත්දැකීමක් නම් සහ නොලැබපු අත්දැකීමක් වුණත් අර ලැබපු අත්දැකීම් වලින් ගලපලා අරගෙන ඒක යම් මට්ටමකට තේරුම් ගන්න පුළුවන්. ඉතින් සියල්ලෙන් සියල්ල තේරෙනවා කියන එක නොවෙන්න පුළුවන්. එහෙම වෙන්න අවශ්‍යත් නැහැනේ. කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි සම්ප්‍රේෂණය වෙන්නේ ඕක. එතකොට බටහිර අයගේ තියෙන ප්‍රධාන දෙයක් තමයි අපිට මේ මොකක් හරි වැඩක් කරන්න අනිවාර්යෙන් ඒක වැටහෙන්න ඕන. කල්ැතුව මේ පාර හරියට තේරෙන්න ඕන. මොකද ඒ තුලින් තමයි යාලට ශ්‍රද්ධාව වෙන්නේ. ඒක ගැන විශ්වාසය එන්නේ ඒ තුලින්. නමුත් පෙරදිග අයගේ එහෙම මේ හරියට යන පාර එහෙම පේන්න ඕනේ. අර කෙනා මත ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක අමූලික ශ්‍රද්ධාවක්. ඒ කියන්නේ මූලයක් නැති පදනමක් නැති ශ්‍රද්ධාවක් වෙනවා. නමුත් ඉතින් ඒක තියෙනවා. ඒකට ගොඩක් බලපාන පර්සනැලිටි එක. පර්සනැලිටි එක බලපාන ඒගොල්ලොන්ට නිකන් ගුරුවරයා කිව්වම මේක කරන්න කියලා ඒක කරනවා. අර හරියට එහෙම පේන්න මොකක්ද යන පාර කියලා එහෙම හරියටම තර්කයට එහෙම තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ මොන දෙයක වුණත් අපිට තර්කණයට හරියට විස්තරය ඇතුව පැහැදිලිව ඒක කියලා දෙන කෙනෙක් ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ගුරුවරයෙක් ඒ ගුරුවරයා දන්නේ මේක තර්කයටම ලස්සනට ගලපලා එහෙම කියලා දෙන්න වෙන්න පුළුවන්. එතකොට අහන කෙනා ඒක එයාට ඒක හරියන්නේ නැත්නම් එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා එතන. එයාට ඕන නිකන් මේ තර්කණයක් අවශ්‍ය නැහැ. මේක මෙහෙම වුණාම මෙහෙම වෙනවා කියලා ඔය කතන්දර අවශ්‍ය නැහැ. මොකද කරන්න ඕන කියන එකයි එයාට අවශ්‍ය. අහන්න. ඉතින් ඒ වගේ කෙනෙක්ට අර විදියට කියන්න ගියාම එයාට පොඩ්ඩක් අවුල් යනවා. නමුත් මේ දෙක ඉතින් බැලන්ස් කරගන්නකොට ගුරුවරයාට කාර්යභාරයක් තියෙනවා, ගෝලයාට කාර්යභාරයක් තියෙනවා. ගෝලයා දැනගන්න ඕන ගුරුවරයාගෙන් වෙන්නේ නැති ටික කොහොම හරි අර එහෙම අඩුපාඩු ගලපගෙන වැඩේ කරගෙන යන්න. ගුරුවරයා දැනගන්න ඕන ගෝලයාට මේ කියන විදිය තේරෙන්නේ නැත්නම් වෙනත් කොහොම ආකාරයකින් කොහොම හරි අර මෙහෙන් ගලපලා මේක කියලා දෙන්න. එතකොට අර මේ දෙක එකිනෙකට සම්බන්ධ වුණොත් දෙන්න එකිනෙකට සම්බන්ධ වුණොත් කොහොම හරි වැඩේ යනවා. ඉතින් ඒක මේ ඒ විශ්වාසය ඇති වෙන එක සාමාන්‍යයෙන් අර තර්කණයට යන්නේ නැති කෙනා ඉතින් අහුවෙන්නත් පුළුවන් ඕන කෙනෙක්ට. නමුත් ඉතින් තර්කණයට ඕනවට වැඩේ ගියොත් ඔය තර්කණයට කියලා දෙන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන් ගුරුවරයෙක්. එතකොට මග ඇරෙන්නත් පුළුවන්. ඉතින් ඕවයි කියන්න බෑ ඒ සම්බන්ධ වෙන එක. කොහොම හරි මෙතන සායනාන්ත මේ මතු කරලා දෙන්නේ ඔය හැම එකම තර්කයට තේරුම් ගන්න අවශ්‍ය නැහැ කියන එක. හැම එකම පිළිවෙලට මෙහෙම වෙනවා මෙහෙම යනකොට මෙහෙම වෙනවා කියලා ඒ සියල්ල දැනගන්න අවශ්‍ය නැහැ. ඕන් හරි වැඩේ කරනවා නම් අවශ්‍ය දේ තියෙන්නේ වැඩේ පටන් අරගෙන කොහොම හරි කරගෙන යන්න. ඒක මට නම් තේරෙන්නේ බෝසතාණන් වහන්සේ මේ වැඩේ පටන් ගත්ත විදියක් තියෙනවනේ. හරියට ගුරුවරයෙක් හිටියේ නෑනේ. කවුරුවත් හරියට ඇවිල්ලා කිව්වේ නෑනේ මම මේ සම්පූර්ණයෙන් සත්‍ය අත්දැකලා එහෙම කියලා. භාගතුන් වහන්සේ එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේට අවශ්‍ය වුණ දේ කවුරු හරි ළඟ තියෙනවා කියලා බෝසතාණන් වහන්සේ දැනගෙන නෙමෙයි පටන් ගත්තේ ඔය කිසිම ගුරුවරයෙක් එක්ක. කරගෙන යනකොට තමයි තේරුනේ මේ ගුරුවරයා ගාව මම බලාපොරොත්තු වෙන දේ නෑ. හැබැයි ඒ කරපු දේ ඒ යම් ගුරුවරයෙක් දැන් ආලාර කාලාම ගාවට ගිහිල්ලා කෙලවරක් නැතුව අහන්න ගියේ නෑ. අන්තිමට කොහොමද සම්පූර්ණයෙන් නිදහස් වෙන්නේ කියලා එහෙම නැත්නම් සම්පූර්ණ නිවනක් දකින්නේ කොහොමද කියලා එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේට ඕනුනේ ඔය ආරි පරිේශන සූත්‍රය විස්තර වෙනවානේ අනිත් අය ජරා ධර්ම මරණ ධර්ම මරණයට පත් වෙන දේවල්ම පරිේශණය කරනවා. මම ජරාවට පත් වෙන්නේ නැති මරණයට පත් වෙන්නේ නැති ඒ අමරණීය ස්වභාවය හොයාගත්තා නම් හොඳයි කියලානේ බෝසතාණන් වහන්සේට හිතෙන්නේ. එතකොට ආලාර කාලාම ගාවට ගිහිල්ලා බෝසතාණන් වහන්සේ අහන්න ගියේ නෑ ඕක. ආලාර කාලාම කිව්වේ මම මෙන්න මෙච්චර මේ ධානයේ උපේල වාසය කරනවා කියලා.
එතකොට බෝසතාණන් වහන්සේ බැලුවේ එතකොට ආලාර කාලාමට පිළිසරණ වෙලා තියෙන මෙන්න මේක. එයාගේ පිළිසරණ ඒකයි. එයා ඒකට පැමිණ වාසය කරලා ප්‍රකාශ කරනවා ලෝකෙට මම මෙන්න මෙතන උපයාගෙන වාසය කරන මේක තමයි මගේ නිවන. ඉතින් බෝසතාණන් වහන්සේ ඒක මේ තර්කයට අල්ලන්න ගියේ නෑ මේක හරිද මේක නිවනද මේකමද කෙලවර කියලා ඒම අල්ලන්න ගියේ නෑ. බෝසතාණන් වහන්සේ ඒක කළා බැලුවා. තමන් විසින් මෙතෙන්ට ගිහිල්ලා අත්දැකලා බලලා අත්දැක්කට පස්සේ කොහොම හරි තේරුණා මේ අමරණීයත්වය නෙවෙයි කියලා. මේ මම බලාපොරොත්තු වෙන සම්පූර්ණ කුසලයේ නෙවෙයි කියන එක. මම බලාපොරොත්තු වෙන ඒ කුසලය මේක නෙවෙයි කියලා. එතකොට එහෙම තේරෙන්නත් බෝසතාණන් වහන්සේට යම් කිසි අදහසක් තිබිලා තියෙනෝනේ. මේ කුසලයේ මොකද්ද මේ අමරණීයත්වය මොකද්ද කියන එක ගැන. ඒක ඉතින් අමුතුම දෙයක්. ඒක ගැන අදහසක් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒතර ඒක කොහෙන් හරි තේරෙන්නේ නැති බෝසතාණන් වහන්සේට. මේ සමාධියකට පැමිණ වාසය කරා කියලා ඒක නෙවෙයි අමරණීයත්වය කියලා තේරිලා තියෙනවා. ඉතින් ඒ වෙනකන් ඒක තේරෙනකන් බෝසතාණන් වහන්සේ මේ නිකන් ප්‍රශ්න කරන්න ගියේ නැහැ. ඒ කියන්නේ ඒ තෙන්ඩ පැමිණියට පස්සේ තමයි ඒක තීරණය කරේ. ඊට කලින් තර්කයට අරගෙන ඒක තීරණය කරන්න ගියේ නැහැ. ඒ අත්දැකීම ලැබලා. ඉතින් අන්න ඒකයි අපි භාවනාවේදීත් අපිට මේ 100%ක් හරි ගුරුවරු හෝ සියල්ලෙන් සියල්ල සම්පූර්ණ ප්‍රතිපදාවක් හෝ එහෙම අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ අපිට තේරෙන මට්ටමේ කොතනින් හරි පටන් අරගෙන මේක දිගට කරගෙන යනවා නම් ඒ මට්ටමට ආවට පස්සේ අපිට ඊළඟ මට්ටම අපිටම තේරෙන්න පටන් ගන්නවා කොතනින් හරි මේක නෙවෙයි මං හොයන්නේ කියලා ඒක වැරදිලා නම්. හරිනම් මේ යන ප්‍රතිපදාව මේකයි කියලා තව තව තහවුරු වෙන්න පටන් ගන්නවා ශ්‍රද්ධාව ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි ඕක වැරදි පැත්තෙන් ශ්‍රද්ධාව ඇති වෙන්නත් පුළුවන් කියන්න බෑ. නමුත් අපිට තේරෙන මට්ටමින් ඔය ටික ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් අපිට කියන්න බෑ අපි මේ කරන දෙයින් ඒකාන්තයෙන් අපි අන්තිම කෙලවරට ඇවිල්ලා නැත්තම් මේකෙන් ඒකාන්තයෙන් මම නිවනටපත් වෙයි කියන එක ඒක අත්දැකලා නැත්තම් අපිට කියන්න බෑනේ. යන දිශාවක් තේරෙන මේක හරි. ඒකාන්තයෙන් මෙහෙම වෙයි කියන එක මේකමයි සත්‍ය අවබෝධ වෙන පාඩ කියලා හරියටම කියන්න බෑ. සත්‍ය අත්දැකපු නැති කෙනාට. අඩුම ගානේ සෝවාන් ඵලයේ සාක්ෂාත් නොකරපු කෙනාට අර යන දිශාවක් තේරෙනවා. විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒක තහවුරු වෙලා නැහැ. මේ සායනාංශ මෙතන මතු කරලා කියන්නේ එහෙම තහවුරු වෙන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම තහවුරු කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි කොච්චර තහවුරු කරන්න හැදුවත් ඒක අත්දකින්න නැතුව තහවුරු කරන්න බෑ. ඒක නිකන් අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපිට හරියටම ගුරුවරයෙක් අවශ්‍ය නැහැ වැඩේ කරගෙන යන්න. මොකද අපිට ලැබිච්ච ගුරුවරයා නියම ගුරුවරයා නෙවෙයි නම් අපිට කරන්න දෙයක් නැහැ වෙන. ඒ ගුරුවරයාත් එක්ක ඒ ගුරුවරයා කියන දේ කරගෙන ඉන්නවා. ඇරෙන්න සහ යම් මට්ටමකට ආවට පස්සේ අපිටම තේරුනේ නැත්තම් මේ මම යන්නේ වැරදි පාරේ කියලා. අපි මේ ගුරුවරයා වැරදි කියලා. වැරදි දෙයක් කියන්නේ කියලා. එතකොට අපිටම යම් තැන මට්ටමකට ආවට පස්සේ තේරුනේ නැත්තම් ගුරුවරයා කියන්නෙත් නැහනේ. වෙන කවුරුවත් ඇවිල්ලා කියන්නෙත් නැත්තම් Tamanටම තේරුනේ නැත්තම් මේ කරන වැඩේ මොකද්ද දෝෂයක් තියෙනවයි කියලා කරන්න දෙයක් නැහැ. වෙන මොකක් කරන්නද? ඕක ගැන සැක ඇති කරගත්තයි කියලා ඇති වැඩක් නැහැ ඒක කරන වැඩෙන්න. සැකයක් ඇති වෙනව නම් එතෙන්දී ඒක හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අනවශ්‍ය සැකේ කියන්නේ අර මේ වැඩේ කරගෙන යන්න බැරි වෙන මට්ටමට ඇති වෙන සැකේ. අර ගුරුවරයා ළඟ මේ වැඩේ කරගෙන යන්න බැරි මට්ටමට නිකන් හිත හිටියයි කියලා වැඩක් නෑනේ. ඒ ගුරුවරයා කියන දේ ඔහේ කරගෙන යන්න තියෙන්නේ. කරගෙන ගිහිල්ලා යම් මට්ටමකට ආවට පස්සේ ඒ කියන්නේ ඒ ගුරුවරයා කියන මට්ටමට අපි ආවට පස්සේ හෝ ඊට කලින් හෝ Tamanට හරියටම තේරෙනව නම් හරියටම තේරෙන්න ඕනත් නෑ. යම් මට්ටමකින් තේරෙනව නම් සාක්ෂියක් ලැබුණොත් මේ කරගෙන යන වැඩේ මොකක් හරි දෝෂයක් තියෙනවා කියලා එතනින් අයින් වෙන එක ඉතින් ප්‍රශ්නයක් නෑ. අයින් වෙනවා. අයින් වෙලා ගිහිල්ලා. හැබැයි ඉතින් කොහෙන් හරි ඊට වඩා යමක් කරන්න ඕන. ඊට වඩා යමක් ඒ ප්‍රතිපදාවේ මොකක් හරි තමන් කරන දේ තමන් හොයාගෙන යන දේ ඉස්සරහට යනවා කියලා තමන්ට තේරෙන්න ඕනේ. එහෙම නැතුව මේක අතහැරලා ගිහිල්ලා නිකන් ඉඳලා තේරුමක් නෑ. ඉතින් ඒ නිසා අර කල්ැතුව නිකන් හිතලා මේ වැඩේ වැඩක් නෑ කියලා අතැල්ලා දාන්න නිකන් ඉඳලා ඒ ටිකවත් කෙරෙන්නේ නැත්නම් ඒක අපරාධයක්. අපි මොනවා හරි වැරදි දෙයක් කියලා සැක තියෙද්දි හරි දිගට කරගෙන යනවා නම් ඒක තව තව වැරදි නම් සැකේ තහවුරු වෙනවනේ. ඉතින් ඒ නිසා අපිට මේ හැමදේම නිශ්චිත කරන්න අවශ්‍ය නැහැ කියන එකයි මේ කියන්නේ. එහෙම නිශ්චිත කරන්න හැදුවා කියලා තේරුමක් නැහැ. වර්ධිනව නම් කොහොමත් වර්ධිනව, හරියනව නම් හරියනවා එච්චරයි. ඒ නිසා Tamanට හරියටම තහවුරු වෙනකන්, පැහැදිලි සාක්ෂියක් වෙනකන් අපිට තියෙන අපි කරන වැඩේ දිගට කරගෙන යන්න. ඉතින් සාක්ෂියක් ලැබිලා අයින් වෙනව නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතනින් අයින් වෙනව නම් පොඩ්ඩක් බලන්න ඊට වඩා යමක් මේ අලුතෙන් Taman තෝරා ගන්න ප්‍රතිපදාවේ තියෙනවද කියලා.
එහෙම නැතුව අනේ මේකත් නෑ ඒකත් නෑ. ඔන්න ඔය මේව තේරුමක් නෑ කියලා අතැල්ල දාලා ඉන්නවනම් එතකොට එයාට මොකක්වත් නැති වෙනවා. ගවේෂණයක් නැති වෙනවා. මම මේ කියන්නේ මොකක් හරි කරන එක නෙමෙයි මොකක් හරි ගවේෂණය කරන එක. මේ හොයා යන එක. කුසලයේ හොයා යන එක. කිං කුසල ගවේෂි. සත්‍ය හොයාගෙන යන එක. කිං සත්‍ය ගවේෂි. අනේ ගවේෂණය නවත්තන්න එපා කියන එකයි මම මේ කියන්නේ. ඒ ගවේෂණයට මොකක් හරි දෙයක් උදව් වෙනවා නම් ඒ ගවේෂණයට මොකක් හරි කරන දෙයක් මොකක් හරි ප්‍රතිපදාවක් උදව් වෙනවා නම් අන්න ඒක ආවට ගියාට නවත්තන්න එපා. ආවට ගියාට ඒක වෙනස් කරන්නත් එපා. ඒ වගේම මේක පටන් ගන්න ඔය හරියටම 100% කවුරු හරි හොය ඉන්න අවශ්‍යත් නැහැ. වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. වැඩේ පටන් ගත්තොත් මේ නිවන් මාර්ගයේ තියෙන ලස්සනම දේ තමයි අපිට හැම දෙයක්ම තර්කයට අහු වෙන්නේ නැහැ. තර්කයට අහු නොවන ප්‍රමාණයමයි වැඩි. අපි තර්කයට තේරෙනවා කිව්වට ඒක නෙවෙයි. අපේ ඇඟට දැනෙන gut feeling එකක් තියෙනවා. අන්න එතනයි ප්‍රධාන කෘත්‍යය තියෙන්නේ. එතන තමයි ප්‍රධාන කොටස තියෙන්නේ. ඒ gut feeling එක ඒකට අපි හදන කතන්දරේ තමයි තර්කය. ඒ තර්කේ අර සම්පූර්ණ නැහැ. දැන් අපි කරන ගොඩාක් දේවල් වල එහෙම තියෙනවනේ. අපි මේ හරියට දැනගෙන නෙවෙයි වෙන්නේ. දැන් සමහර දේවල් අපි මතක් කරනකොට එහෙම මතක් කරන එක අපිට පුළුවන් ද මේ අපිට මේකම හරියට මේ වෙලාවේ මතක් කරගන්නවා කියලා නෑ. අපිට පුළුවන් මොකක් හරි මතක් කරගන්න එක ඇතුළට දීලා පොඩ්ඩක් නිහඬව බාධා වන්නකොට බලන් ඉන්න එක. ඒකට මතක් වෙනව නම් මතක් වෙනව නැත්තන් නෑ. ප්‍රතිපදාවත් ඔන්න ඔය වගේ. වෙනව නම් වෙනව නැත්තන් නෑ. අවබෝධය එහෙම අපි ඕනවට ගන්න බෑ. අපිට ඕමනාවට ගන්න හදන අවබෝධය පිරිසුදු අවබෝධය නෙවෙයි. මොකද එහෙම අවබෝධයක් නෙවෙයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. එහෙම මොකද ලැබෙන අවබෝධයක් නෙවෙයි. අවබෝධ සියල්ල නැතිවීමේ අවබෝධය. ඒකයි ලස්සන වැඩේ. අපි හිතන වැටහීමක්ම නෙවෙයි. සද්ධාවෙන් පටන් අරගෙන සද්ධාව සම්පූර්ණයෙන් නැති වෙන තැන ඇති වෙන අවබෝධය. වීර්යයෙන් පටන් අරගෙන වීර්යය මොකක්වත් නැතිලා කෙලවිලා යන තැන මොකක්වත් කරගන්න බැරි වෙන තැන ඇති වෙන අවබෝධය. සතියෙන් පටන් අරගෙන සතිය පිහිටුවා ගන්න බැරුව සම්පූර්ණ දෙහිය නැති වෙලා යන තැන එන අවබෝධය. සමාධියෙන් පටන් අරගෙන මේ සමාධිය මොකක්වත් නැතුව ඔක්කොම හිත විසිරලා කෙලවිලා යන තැන එන අවබෝධය. ප්‍රඥාව අවබෝධය පටන් අරගෙන මේ මොනම අවබෝධයක් නැතුව නට්ටම් වෙලා ඉන්නේ. මොකක්වත් කර කියා ගන්න බැරුව. කරන කිසිම දෙයක්වත් හරියන්නේ නැතුව. අන්න එතෙන්දී ඇති වෙන අවබෝධය. ඉතින් ඒක මේ අපි හිතන විදිහ අවබෝධයක්ද? ඒක ගන්න පුළුවන්ද මේ තර්කයෙන්? අපි මොකක් හරි දෙයක් මේ විදිහට මෙහෙමයි කියලා හිතාගෙන ගිහිල්ලා දැන් මේ කියන දේ වුණා. දැන් මං කියනවනේ මේ මෙහෙම අවබෝධයක් කියලා මේ පෙන්නනවනේ එකෙකුදී. ඕකත් නෙමෙයි. එහෙමවත් ලැබෙන දෙයක් නෙමෙයි. සියල්ල නැති බං ගස්ථාන වෙලා යන එක. ඉතින් එහෙම දෙයක් අපිට මේ කල් ඇතුව දැනගෙන හරියට මෙහෙමයි කියලා එහෙ පටන් ගන්න පුළුවන්. පටන් ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය නම් එහෙම දෙන්න පුළුවන්. හරි මෙහෙම ගියාම මෙහෙම වෙනවා කියලා. දැන් මේ කියන්නේත් එහෙමනේ. නමුත් ඔය ඔක්කොම අනිත් පැත්ත ගහනවා. අපි පාර මෙහෙමයි කියලා පෙන්නොත් අනිවාර්යෙන් ওই පාර ටිකෙන් අනිත් පැත්ත ගහනවා. ඒකත් කියත හැකි වචන වලින්. නමුත් ඕක අත්දකින්නකොට එහෙම කියාගෙන ඉන්නේ නැහනේ. ආනාපානේ අපිට කියත හැකි. ආනාපානේ දැන් මෙහෙම තේරෙනවා ටික එන්න සිවුම් වෙන එක තමයි වෙන්නේ කියලා. නමුත් සිවුම් වෙනකොට ආනාපානේ අහුවෙන්නේ නැති වෙන එක අපි හිතන විදිහට නෙවෙයි වෙන්නේ. ආනාපානේ සිවුම් වෙනවා කියලා නෙවෙයි අපිට පේන්නේ. මෙහෙන් සිතුවිලි එනවා, සද්ද ඇහෙනවා, නිකන් අංජබ ජල්ලලා භාවනාව. භාවනා වැඩිද කියලා අපිට තේරෙන්නේ. ආනාපාන ගෙවන් වෙලා කියලා ඒක කියව ගන්න බෑ. මොකද අපි කියවන්නේ මේ සද්ද ඇහෙන ඒවා, සිතුවිලි එන ඒවා. එතකොට ආනාපානෙ මෙහෙන් ගෙවන් වෙලා කියන එක අපිට නොපෙරීන එක යන්නේ. ඒ ගෙවන් වීම සිද්ධ වෙන්නේ අපිට නොදැනි. ඇඟට නොදැනි සිද්ධ වෙන්නේ. අපිට ඇඟට දැනෙන්නේ මොකද්ද? සිතුවිලි එන එක. සද්ද ඇහෙන එක. නැත්නම් කය වේදනා දැනෙන එක. අපි කියවන්නේ අනිත් පැත්තට. ඊට පස්සේ අපි වார்த்தාව කියන්නේත් එහෙමයි. මට පටන් ගන්නකොට නම් හොඳට ආනාපානය අල්ල ගන්න පුළුවන්. අනේ ටිකක් වෙලා යනකොට හිත කතන්දර ගොතන්න පටන් ගන්නවා. සිතිවිලි එන්න පටන් ගන්නවා. කොහොමද මේව නවත්තන්නේ? ඉතින් කියන්නේ මූල කර්මස්ථානේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒක පේන්නේ නැහැ. ඒක මගේ හැදිලා. කොච්චර කිව්වත් ඒක කියවෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ගේ බෑන පටන් ගන්න ආධුනිකයෙක්ගේ ඔක අහලා 10000 වාරයක් ඇහුණාට පස්සේ ඔන්න ටික කියන්න පටන් ගන්නවා. මූල කර්මස්ථාන ගැනම. නැත්තම් මොකද්ද වෙන්නේ කියලා බලන්න. මොකද අපිට පේන්නේ තියෙන දේ. ඒතර අපි දකින්නේ ඒ විදිහට මේ වචනේ කිව්වට මේ මූල කර්මස්ථාන ටික ගෙවන් වෙනවා කියලා ගෙවන් වෙන එක අපි දකින්නේ නැහැ ගොඩක් වෙලාවට. ගෙවන් වෙන එක නෙවෙයි අල්ලන්නේ. අර කිව්වට ඒක ඇත්ත අත්දැකීමට එනකොට ඒක එහෙම කියවන්න බෑ. අර කොළුවේ තිබ්බට. ඒක ගලප ගන්න එක ඉතින් වැරදිලා තමයි හරියන්නේ. ඔන්න එක සැරයක් දෙසරයක් වැරදුනම ඊළඟ සැරේ අල්ල ගන්න පුළුවන්. මේක මෙහෙම නේද කියලා. ඉතින් බලන්නකෝ අපි ඔය ඕනම කෙනෙක් කරගෙන එනකොට ලොකු තානාස කියන දේ වුණත් එක සැරේට අපි ඔළුවට අරන් නැහැනේ. ඒක වැරදිලා අනිත් අයගෙන් ඇහිලා
පොදුවේ සාකච්ඡා වෙනකොට අනිත් අයට වැඩිජිත තැන් වලින් ඒවා අපිට ඇහෙනකොට අන්න ඒවෙන් තමයි ගැළපිලා අපිට තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ යන පාර හරියටම දැනගන්න ඕනේ කියලා කෙනෙක් පාර ඇහුවයි කියලා පාර එහෙම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ තර්කයට තේරෙන්න පුළුවන්. තර්කයට තේරුණාට ඒක අත්දැකීම් වලට හරියට මුහුණ දෙනකොට ඔය අපි හිතාගෙන ඉන්න එක නෙවෙයි ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ. හිතන් ඉන්නවනම් යමක් අනිවාර්යෙන් ඒක අනිත් පැත්ත සිද්ධ වෙනවම තමයි. කොතනින් හරි. කොහෙන් හරි. ඉතින් අන්න ඒකට සූදානම් වෙනවා කියලා කියන්නේ ඒකට සූදානම් වෙනවා කියලා කියන්නේ කිසිම අත්දැකීමක් විශ්වාස කරන්න බෑනේ යාට ඉස්සරහට යන්න. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ? මොනම අත්දැකීමක්වත් විශ්වාස කරන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. මොකක්ද ඉතුරු වෙන්නේ අන්තිමට? නිහඬ වීම විතරයි. නිහඬ වෙන වැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මනසට. මොකද නිහඬ වෙලා එන දේ බාර ගන්නවා. අන්නේ එන දේ බාර ගන්න තැන තියෙන සිහිය. ඒකට කල්ැදුව හදිස්සි වෙලා මේක මෙහෙම වෙනවා කියලා තේරුම් අරන් ඉන්න අවශ්‍ය නැහැ. තේරුම් ගත්ත යමක් තියෙනවනේ ඒක බාධාවක්. කොතෙන්ටද බාධාවක් නිහඬ බවට? ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන in meditation the mind is purified naturally by mindfulness by wordless bare attention. නිහඬ බව. නිහඬ අවධානය. ඔතේට එන වැඩෙන වෙන කරන්න දෙයක් නැහැ. වෙන පිළිසරණක් නැහැ. අන්තිමට මේක තේරෙනවා නම් ඒ මනුස්සයාට තියෙන එකම පිළිසරණයි සිහිය විතරයි. වෙන මොනම පිළිසරණක්වත් නැහැ. ඉතින් අපි ධර්ම සාකච්ඡා කරනවා අපි අර තර්කයට ගලපගෙන ඒවා කතා කරනවා ඒ හැම දෙයකින්ම අන්තිමට අපිට එන්න වෙන්නේ අතෙන්ට විතරයි මේ නිකන් බලන් ඉන්න එක ඔක්කොම වෙනවා කියන තැනට. ඒක මදි නිසා තමයි ඒක විශ්වාස කරන්න බැරි නිසා තමයි අපි මේ අනිත් දේවල් හොයන්නේ. ඉතින් ඒක විශ්වාස කළ යුතුයි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ අපිට. ඒ නිසා තමයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. ධර්ම ශ්‍රවණය කරන්නේ. තමන්ට තමන්ගෙන්වත් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් කෙනෙක්ට එයාට ගුරුවරයෙක් ඕනේ නැහැ. එයාට ධර්ම සාකච්ඡාව ඕනේ නැහැ. එයාට තමන් ප්‍රමාණවත් මොකද සතියේ එස්ටැබ්ලිෂ් වෙලා තියෙන මේ සතියෙන් සියල්ල සිද්ධ වෙනවා කියන එක කෙනෙක් 100% විශ්වාස කරනවා නම් එයාට ගුරුවරයෙක් ඕනේ නැහැ. සතියෙන් සියල්ල සිද්ධ වෙනවා කියන එක. අපිට තියෙන වෙන කොනක් තියෙනවනේ. කොනක් තියෙනවා. බලන් ඉඳලා මදි මම මේක බලන්න මේ මට්ටමට ඇවිල්ලා බලන්න ඕන. මේ මට්ටමට මේ සමාධියෙන් බලන්න ඕන. ඔය හැම එකක්ම බාධාවක්. ඒවා අපේ තියෙන අදහස්. ඒවා අපේ තියෙන ආකල්ප. හැම එකකින්ම වෙන්නේ වර්තමාන මොහොත මග ඇරෙන්න ඉඩක් පෑදෙන එක විතරයි. කියන්නේ මේ වර්තමාන මොහොතේ මේ තියෙන දේට සතිමත් වෙන්න පුංචි කෙනෙහිල්කමක් විතරයි. ඒ අපේ අදහස් ඔක්කොම පැත්තකින් දාලා අපිට පුළුවන් ද වර්තමාන මොහොතේ නිහඬ වෙන්න. වර්තමාන අඩු ගන්න විශ්වාස කරන්න පුළුවන් ද මේ මට දැන් නිහඬ වෙන්න බැරි වෙන්න පුළුවන්. මේ දැන ගැනීමෙන් මේ නිහඬ වෙන්න බැරි බව හරි. මේ කලබ ගෑනිය දැන ගැනීමෙන් මේකෙන් නිදහස් වෙනවා කියලා. මේ සතිය විශ්වාස කරන්න පුළුවන් නම් ධම්මට්ඨිති ඥානය. භාවිතුනාද කියන ධර්මයේ පිහිටියා. ධම්මට්ඨිති ඥානය. භාවිතුනාද දේශනා කරනවා ඔය ධම්මට්ඨිති ඥානයට ඇවිල්ලා තමයි ඊට පස්සේ ඵලය ලබන්නේ කියලා. මට මතක නැහැ කවුද අර මේ නම නම් මතක නැහැ. සුසීමනේ සර්. සුසීමනේ අන්න හරි. ඔය ඉන්නේ අපේ vocabulary එක. මේ සුසීමට කියනවානේ ඔබ පිළිගත්තත් නැත ධම්මට්ඨිති ඥානයට ඇවිල්ලා තමයි ඊට පස්සේ ඵලය ලබන්නේ කියලා. ඉතින් ඒ විශ්වාසය තමයි ගැන තමයි මේ සානාස මෙතන කියන්නේ. ඉතින් අපේ තියෙන හැම වෙලෙම habitual deliberation එකක් තියෙනවා. ඒ කියන්නේ මේක මෙහෙම විය යුතුයි නැත්නම් මෙහෙම නොවිය යුතුයි නැත්නම් මොකක් හරි කළ යුතුයි. ඒ හැම දෙයකින්ම තියෙන්නේ අපිට වර්තමාන මොහොතේ සතිමත් වෙන්න තියෙන අවස්ථාවට කෙනෙහිලිකම. ඒක මොකක්ද කොනක් දානවා. අපි මම හිතන්නේ ඊයේත් කතා වුණා අර ජාතික්ෂය. ඒ කියන්නේ වෙනදේ කියන්නේ යමක් කිරීම තුල හෝ යම් අත්දැකීම තුල මේ මමත්වය හට ගන්නවනේ. යම් අත්දැකීමක් තියෙනවා එතන ඒකාන්තයෙන් මමත්වයක් හට ගන්නවා. එතකොට මේ අත්දැකීමට අපි මොකක් හරි කරන්න ඕනේ කියලා අදහසක් එනකොටම ඒ කිරීම තුලින් තවත් මමත්වයක් හට ගන්නවා. ඔක භාගතුනාද හරි ලස්සනට විස්තර කරනවා. ආහාර වර්ග 4ක් දේශනා කරනවානේ. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනික ආහාර, විඥාන ආහාර. කබලින්කාර ආහාර ඒක කය පැවැත්මනේ මේ කය කබලින්කාර ආහාර. ඒ කියන්නේ මේ අපි කය මම කරගන්නවනේ. මගේ පැවැත්මට මේ කය අවශ්‍යයි. මගේ පැවැත්මට රූපය අවශ්‍යයි. විඥානය බැහැගන්නේ මේ රූපේ, නාම රූපේ. ඊළඟට විඥානය බැහැගන්නේ ඒ කියන්නේ රූපය බැහැගත්තා රූපයයි නාමය කියලා කියන්නේ ඔය ස්පර්ශයයි චේතනාවයි. ඔය දෙපැත්ත අල්ලගෙන තමයි විඥානය ඉන්නේ. ඒතර ඔතන ඇත්තටම ආහාර 4ක් කියලා කිව්වට ඔය විඥානය පවතින්නේ ඔය කබලින්කාර ආහාරේ
ස්පර්ශ ආහාරය මනෝ සංචේතනික ආහාරය මත. ওই තුන දිය වෙලා ගියොත් විඥාණයට පැවැත්මක් නැහැ. එතකොට දැන් මේ ස්පර්ශ ආහාරය අපි මොකක් හරි අරමුණක් ස්පර්ශ කරනවා. ඒ අරමුණක් ස්පර්ශ කරනකොට මේ අරමුණ ඇසුරු කිරීම නිසා මමත්වය හට ගන්නවා. ඒ කියන්නේ අපි අම්මා ඉස්සරහ ඉන්නකොට මම දරුවා වෙනවා. මගේ දරුවා ඉස්සරහ ඉන්නකොට මම තාත්තා වෙනවා. අම්මා වෙනවා. එතකොට මේ අරමුණ ඇසුරු කිරීම අරමුණ ඇල්ලු ගමන් මෙතන මම හට ගන්නවා. ඊට පස්සේ අපි මේ අරමුණ මොකක් හරි කරන්න හදනවනේ. ඒ කරන්න හැදීම තුලත් මේ අරමුණ හොඳයි නරකයි එහෙම ගත්ත ගමන් ඒ ගැනීම තුල මම හට ගන්නවා. කිරීම සංස්කරණය. අර සංචේතනාව නිසා. ඉතින් අපේ කිරීම තුල මම හට ගන්නවනේ. අපි කරන්නේ වඩු වැඩිනා වඩුවෙක් වෙනවා. දෙන්න බේද දෙනවා නම් දොස්තර කෙනෙක් නෙවෙයි විදියට. ඒකට අන්නේ කිරීම. එතකොට අර අරමුණත් එක්ක මොකක් හරි කරන්න ගිය ගමන් මේ අරමුණ හොඳයි නරකයි කියලා ගත්ත ගමන් තව මම හට ගන්න එක විතරමයි වෙන්නේ. මකින් එක දකින්නවද නැද්ද කියන එක වෙනම දැන් දකින්නවා නම් හරි. හරගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. කරයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙලා තියෙන අපි ඒක දකින්න නැතුවනේ කරන්න හදන්නේ. අපි මේ ප්‍රතිපදාවයි කියලා හිතාගෙන මොකක් හරි කරන්න හදනවනේ. ද්වේෂය හටගත්ත ගමන් ඒක නැති කරන්න හදනවනේ. ඒකට ගහනවනේ ලේබල් එකක් හොඳ නැහැ කියලා. නැති කරන්න හැදූ ගමන් නැති කරන්න හදන මම මතුවෙන මේ පැත්තේ. ද්වේෂය නැති කරන්න හදන මම. වෙන්නේ වැවෙන එක විතරයි. එහෙම හරි කමන්නේ කරන එකෙන් ඔක ටික ටික තේරෙනවා. ඒක නිසා ඒකට මුකුත් කියන්නත් බෑ ලොකුට. නමුත් අපිට කතා කරන්න පුළුවන්. අපිට පෙන්නල් දෙන්න පුළුවන්. වෙන්නේ මේකයි කියලා ඒක භාගතුන් වහන්සේ පෙන්නල් දීලා තියෙනවා. ඉතින් ඔය කෝගෙම ඇවිල්ලා අන්තිමට කෙනෙක්ට ඉතුරු වෙන්නේ ඔය නිහඬ භාවය විතරයි. නැවතීම විතරයි. ඔය ළඟදී එක මහත්තයෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා මේ එයාට රැකියාව නැති වෙලා දැන් ළමයිගේ අධ්‍යාපන කටයුතු ඔක්කොම ගොඩක් දුරට ඉවරයි. මෝගේජ් එකක් තියෙනවා කියලා කිව්වා. ඒකත් සෙටල් කරන්න පුළුවන් කියලා ක්‍රමයක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මේ එයා කිව්වා මට ඕන නම් පැවිදි වෙන්නත් පුළුවන් නැත්තම් වෙන තැනකට ගිහිල්ලා ඒ කියන්නේ මේ ආරණ්‍යක ජීවිතයක් වගේ ගත කරන්න පුළුවන් පොඩියට ගෙයක් අරගෙන තියෙන ගෙයින් අයින් වෙලා නිදහස් පැත්තකට ගිහිල්ලා නිදහසේ ඉන්නත් පුළුවන් පොඩියට රස්සාවක් කරගෙන කියලා. එයාට ඒ හැකියාව තියෙනවා. ඊට පස්සේ අර පැවිදි වෙන කතාව ගැන කිව්වා තාන්නාස මේ මට මෙහෙම දෙයක් හිතෙනවා පැවිදි වෙච්ච අය කරන දේවල් දිහා බලනකොට මට ඇත්තටම මේ ඒ චෝදනා විදියට බලනව නෙවෙයි නමුත් මට සැකයක් ඇති වෙනවා කියලා මේ පැවිදි වෙලා ඒක සාර්ථක උත්තරයක්ද මේකට කියලා. එහෙම නැත්නම් ඒක හරියන වැඩක්ද කියලා. ඉතින් ඒක මේ මම දන්නවා අපේ මේ ලොකු සානසේ දිහා බැලුවත් ඒක එහෙමනේ. සමහර කෙනෙක් ඇවිල්ලා ඉතින් මටම චෝදනා කරපු ඒවා මාත් ඇහිලා තියෙනවා. එහෙම තියෙනවා ඉතින්. සමහරවිට අපිට ඇක්සෙප්ට් කරන්න බෑ සමහර දේවල් කරන ඒවා. නමුත් ඒ වගේම අපිට තව පැත්තක් පේනවා. මේ මොන දේ කරත් ඒ කියන්නේ පොඩි ළමයි අල්ලගෙන සතිපාසල් ඒ වගේ දේවල් ඉතින් ඒ මොන දේ කරත් අර කරන මූලික දේවල් ටික මගහැරලා ගිහිල්ලා නැහැනේ. භාවනා කරනවා එතකොට භාවනා වැඩසටහන් කරනවා. ඒ මුළු ජීවිතේම දිහා බැලුවම අපි ඒක මගහැරලා මේ ඊට පස්සේ අර එකතු කරගත්ත දේවල් ටිකක් දිහානේ බලන්නේ. නමුත් ඒ දේවල් ටික ලොකු තානාංශගේ ජීවිතේට එකතු වුණා කියලා අනිත් ඒවා මගහැරිලා නැහැනේ. ඒ පදනම නැති වෙලා නැහැ. දැනුත් ලොකු තානාංශනේ මේ රටවල් වල ඇමරිකාවේ එංගලන්තේ කොහේ ගියත් කටුකැලියාවේ ආරණ්‍යයට ගිහිල්ලා එතන වස් කාලේ ගත කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතන ඉන්නකොට ඔයගොල්ලෝ හිතන්නේව නෙවෙයිනේ. එතන ඉන්නකොට මේ කියන කතා බහ ඒව නෑනේ අතන තනියම ගොඩක් දුරට ඉඳලා හිටලා කවුරු හරි එනවා නම් එනවා එච්චරයි. ඉතින් මේ ඉන්න මිනිස්සු සිටි එකේ ඉඳලා රස්සාව කරලා ඒවත් එක්ක ඉඳලා ඩිස්කෂන් ඒව එහෙම ආනවා වෙන්න පුළුවන්. නමුත් අර ලොකු තනසේ ගෙවන ඒ දවසේ ගෙවන ආකාරය එතන එහෙ ඉන්නකොට සම්පූර්ණ තනි වෙලා ඉතින් විවේකයෙන් ඉන්නවා. එතකොට ඒ වගේ ජීවිතයකට ඒ වගේ ජීවිතේ ගෙවනවා වරින් වර. එතෙන්ට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ අතර මෙව්වත් කරනවා. ඉතින් මම දන්නේ මම ඒ වෙලාවේ කිව්වේ ඒ මහත්තයාට ඔය යම් තැනකට ආවට පස්සේ ප්‍රතිපදාවේ අපි එක එක්කෙනාගේ තියෙන එනර්ජිස් වෙනස්. ඒ කියන්නේ මේ ශක්ති ගලණයක් තියෙනවා. එතෙන්ට ආවට පස්සේ යාට තේරෙනවා ඒකට අත තියන්නේ සුදුසු නෑ. අත තියලා වැඩක් නෑ. අත තියන්න හදන හැම එකකින්ම වෙන කුණක්. මේකට මේ යනාලේට යන්න අරිනව ඇරෙන්න අර පොඩ්ඩක් නිකන් බලනවා මේ ගාල කඩාගෙන යනවද කියලා එච්චරයි. එතනින් එහා මේ සීමාව ඇතුලේ අත තියන්න හදනව නම් කුණක්ම තමයි. ඉතින් ඒක නොතේරෙන නිසා තමයි අපි මනින්න යන්නේ පිටින්. එක එක පුද්ගල චරිත තියෙන මේ ආපු විදිය, ආපු රටාව. උකට අත තියලා වැඩක් නැහැ. ඕක තමයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ පිළිංජවත්ත මහරහතන් වහන්සේට. උක වෙනස් කරන්න ඕන පුළුවන් භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා කියන්න ඔය විදිහට කතා කරන්න එපා. මේ මිනිස්සුගේ සද්දාව නැති වෙනවා කියලා.
අවශ්‍ය නෑ. එහෙම කෙනෙක් ඉන්න ඕන. එහෙම කෙනෙක් ඉන්න ඕන මේ මිනිස්සුන්ගේ තියෙන මේ නිත්‍ය අදහස් ගලවන්න. ඉතින් එහෙම කෙනෙක් ඉන්න ඕනේ කියලා අපිට රඟපාන්නත් බෑ. ලොකුවට රඟපාන්න බෑ. ඉතින් සමහර ගුරුවරු හිතලම කරන අවස්ථා තියෙනවා. නමුත් ඒක දිගටම කරන්න බෑනේ. තමන් ගෙවන තමන්ගේ අර ජීවිතයක් තියෙනවා නිකන් ගලාගෙන යන එක. ඕකට මේ අනිත් අයට පෙන්වන්නේ කියලා මහලුකුට ඇඟිලි ගහලා වැඩක් නැහැ. ඒ කියන්නේ අනිත් අයට පේන්න මේක මේ අනිත් අයට යමක් උගන්වන්නේ කියලා. එහෙම එකක් නැහැ ලොකුවට. ඉතින් ඒක ඇක්සෙප්ට් කරන එතෙන්ට එනකන් අපිට සැකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ සතිය හරියට තේරුම් ගන්නකන් තමන් ගැනත් සැකේ අනුන් ගැනත් සැකේ. කවදාවත් ඒක තේරුම් ගත්තේ නැත්නම් කෙලවරක් වෙන්නේ නැහැ. අපි හතර වටේ බල මනින්න ගන්නවා. මේ අනුන් අනිත් අය තුල නිවන බලනවා. අජාන්චා සායනාංශ ඒකනේ කිව්වේ. ඔය නිවන ඔයාට ආදර්ශමත් වෙන්න කෙනෙක් හිටියානම් නිවන පිට හොයනවා. ඒක හොඳයි එහෙම වෙච්ච එක. ජැක් කොන්ෆීල්ඩ් කිව්වේ. තමන් ඇතුලේ ඉන්නව රහතන් වහන්සේ. එයා ගැන හොයන්න. හොයලා වැඩක් නැහැ. ප්‍රතිපදාවක් කියලා ඒකවත් හොයලා වැඩක් නැහැ. කරන්නයි තියෙන එක යෙදෙන්න තියෙන්නේ. යෙදෙනම හරියට කෙනෙක් යම් තැනකදී තමයි තේරෙන්නේ කරලා වැඩක් නැහැ කියලා. හොයලා වැඩක් නැහැ කියලා. නොසොයන තැනට එයි. එදාට තමයි සම්පූර්ණ නැවතීම අඩු ගන්න නැවතිය යුතුයි කියලා තේරුම් ගන්න. ඔකට මොකක් හරි අදහසක් එන්නේ. මේ සතිය ගැන 100% විශ්වාසය ඇති වෙන දවසට. එත්තකම් නලියනවා. එත්තකම් හොයනවා. එත්තකම් මොකක් හරි කරනවා. නවතින්න දන්නේ නැති නිසා. නොසොයා ඉන්න දන්නේ නැති නිසා. එත්තකම් භාවනාව වුණත් ඉස්සත කරන මුලින් පටන් ගන්න ටික. කරගෙන ගිහිල්ලා අන්තිමට අර හිර වෙන තැන, අන්තිමට භාවනාවේ මොකක්වත් වෙන්නේ නැති තැන, මොකක්වත් වැඩෙන්නේ නැති තැන. එතන නෙවෙයි අපි විශ්වාස කරන්නේ අර මුල් ටික. ඒ වගේ ගිහිල්ලා මොකක් හරි වෙයි කියලා හිතා ගන්නවා. අග ටික වැඩිලා භාවනාවේ. අර හොඳට වෙන හරිය කියව ගන්න බෑ අපිට. ඉතින් ඒක තේරුම් ගන්න කොච්චර බණ අහන්න වේද අපිට, කොච්චර ධර්ම සාකච්ඡා කරන්න වේද. එතෙන්ට ආවට පස්සේ ඒක අල්ලගන්න එක සම්පූර්ණයෙන් විශ්වාස කරන්න. සම්පූර්ණයෙන් 100 විශ්වාස කරන්න. බාහිර අත්දැකීම් ඔක්කොම පැත්තකින් තියලා බාහිර මොනවා වුණත් එකයි. බාහිර මගේ ජීවිතේ විනාශ වුණත් එකයි. මගේ සීල නැති වුණත් එකයි. මගේ සමාධිය නැති වුණත් එකයි. මගේ ප්‍රඥාව නැති වුණත් එකයි. කවදාද මම මේ සතිය විශ්වාස කරන්නේ? එතෙන්ට එනකන් අපිට සැකේ. හැබැයි යම් දවසක කෙනෙක් ඔය සතිය විශ්වාස කරානේ. හරියටම සතිය විශ්වාස කරානේ. මේ සායනන්ස කියන විදියට. සායනන්ස කියන all that is necessary is the clear non-conceptual perception of what they are and how they work. මේ කියන්නේ මොකක් හරි වැඩ කරන ආකාරය නෙමෙයි. මේ කියන්නේ මේ පැවැත්මේ ස්වභාවය. මේ පැවැත්මේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ නැවැත්ම තේරෙන්න ඕන. ඒ නැවතුන දවසට තමයි ඒක තේරෙන්නේ. එත්තකන් සැක. එත්තකන්ගේ නැවැත්ම ගැන සැක, පැවැත්ම ගැන සැක. යම් දවසක ඒ නැවැත්මේ සතිය 100% විශ්වාස කරාද ඒ මනුස්සයාගේ විශ්වාස කවදාවත් කඩන්න බෑ. මොනම විදියකින්වත් කඩන්න බෑ. මොකද ඕක තමයි අපි පදනම. මොනම ওই පවතින අත්දැකීමක උන පදනම තියෙන්නේ හට නොගත්ත තැන. ඒක නැති කරන්න බෑ. අනිවාර්යෙන් කෙලවරට යන්න වෙනවා. මොනම අත්දැකීමක් උනත් හටගත්තට පස්සේ මොන විදියට නාටකෙ පෙන්නගෙන නැගලුවත් අතෙන්ට යන්න වෙනවා. ඒකයි ලොකු සානන්ත කියන්නේ කොච්චර වෙස්මුණු බැඳගෙන නැටුවත් අන්තිමට ගලවන්න වෙනවා. ගෙදරාම ගෙදර ගෑනිට වෙස්මුණුත් එක්ක බෑනේ කරන්න. වෙස්මුණු දාගෙන ගියොත් එම් ගෑණි හිතුල් වාදනය යාලන ඔළුවට. ගෙදර ඉන්න ඕනේ ඒ රජකම් අරේ මේ ඔක්කොම පැත්තකින් තියලා ගෙදර යන්න ඕන. ඒ වගේ තමයි මේ බිමට බහින එක. අන්තිමට බිඳුවට මෙන්න වෙනවා. ඉතින් බිඳුව විශ්වාස ගන්න බැරි කම තමයි අපිට තියෙන්නේ. Concepts and reasoning just get in the way. ඒක දකින්න පුළුවන් නම් අපිට මේ concept reasoning මේව එනෝ තමයි. හැබැයි එනේ ඔක්කොම අර යන පාරට බාධාවක් විතරයි. ආවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි බාධාවක් කියලා දකින්න පුළුවන්. මේ තර්ක කතන්දර ඔක්කොම මේ සතියට ගන්න බාධාවල් විතරයි. එච්චරමයි. ඊට මුලදී ඔය සතිය තේරුම් ගන්නකම් ඔය බාධාව අතර ඊට වඩා දේවල් නේ අපිට බාධා වෙන්නේ නැත්නම් ඒක නිසා ඔය concept reasoning ඔය ඔක්කොම අපි අල්ල ගන්නවා. ඒක ප්‍රායෝගිකව නිකන් අර මේ අවස්ථාවේ හැටියට. ඒක තමයි ඉන්ටර්නෙට් නැති වුණා මේ. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් වෙලාවත් මං හිතන්නේ අපිට වෙලාවත් ගොඩක් වෙලා ගිහිල්ලානේ. එහෙනම් මම මේ කිව්වා. එහෙනම් අපි මේ සභාවට යමු. ඔය මේ කියුව ඇති කියලා කියන්නේ. අන්තිමට බැරිම තැන මේ ඉන්ටර්නෙට් එකෙන් ඇවිල්ලා කිව්වා ඇති කියලා ඔය කිව්වා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේගේ වටිනා දේශනාවට. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ අපි සභාවට යොමු වෙනවා එහෙමනම් ප්‍රශ්න ගැටලු අදහස් ඉදිරිපත් කරලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා තෙරුවන් සරණයි. සවනාස මට ගැටලුවක් තියෙනවා මේ ඒක අහගන්න. ඒක විසඳ ගන්න ඕනේ මේ මොඩ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ඉතින් ඒත් මම හිතුවා අහලා බලන්න ඕනේ කියලා. දැන් ඔය මේ මයින්ඩ්ෆුල්නස් කියන තැන නිදහස හොඳට තියෙනවා. හැනසිල්ලක් තියෙනවා කියන තැන. ඒ කියන්නේ නර නැවතුණු සිත කියන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම හිස්තැනක් බව අවබෝධ වෙලා තියෙනකොට එතන කෙලෙස් ප්‍රහාණයකුත් නිරෝධයත් ඇති වෙනවා නේද? එතකොට අර ඔබ වහන්සේ ඊයේ කියපු සංඥාවේදී නිරෝධය කියන තැන ඊටත් එහාද කියන එක. ඒක තමයි තර්කනේ තමයි. අපි කතා කරපු තර්කනේම තමයි. ඕක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. නමුත් ඉතින් අපි ඔන්න ඔහෙ කතා කර ඉන්න නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ මොකක් හරි නිකන් දැන් මේක මේ කතා කරන්නත් එපා. එහෙම ගත්තොත් ඉතින් මේ ඒව අපිට එහෙම වෙනම කියලා එහෙම මේ ඒ හිස් වෙලා යනවා කියලා දැන් අපි හිස් වෙලා යන තැන දන්නේ නැහැ නේ හිස් වෙලා යනවා කියලා. හරියටම හිස් වෙලා යනවා නම් හිස් වෙලා යනකොට අපි දන්නේ නැහැ හිස් වෙලා යනවා කියලා. ඒක මේ ක්ෂණයකට උනත් ඒක එහෙමයි. ඒක භාවනාවේ අර අරමුණු ක්‍රමක්‍රමයෙන් ගෙවන් වෙලා ගිහිල්ලා ඒ හිස් ස්වභාවයටපත් උනත් සාමාන්‍ය දිනදා කටයුතු අතරේ සාමාන්‍ය අත්දැකීම් ලැබෙන අතරේ මොහොතකට හිස් උනත් අත්දැකීමක් අතරේ උනත් ඒ හිස් වෙන එක හිස් වුණාට පස්සේ ආයි දන්නේ නැහැ නේ ටික කියන්න තේරෙන්නේ නැහැ නේ. ඉතින් එතකොට ඒ අර ලක්ෂණ ටිකම තියෙනවා. මේක මොහොතකට සිද්ධ වෙන්නේ. මොහොතකට සිද්ධ වෙනකොට ඔය මේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ ඒ පෙන්වලා දෙන ඒ ටිකම එතන තියෙනවා. ඒ ස්වභාවය එතන තියෙනවා. ඉතින් ඒක හරියටම මේ සමාපත්තියක් කියලා හෝ එහෙම කියන්න කෙනෙක්ට පැහැදිලිව තේරෙන්න වඩා වැඩි කාලයක් ඕනම සමාධියක හෝ සමාපත්තියක සම්බැඳිලා ඉන්නකොට ඒක Tamanට පැහැදිලිනේ පැහැදිලි වෙන ගතිය වැඩිනේ. නමුත් ඉතින් මං නම් හිතන්නේ වෙන කෙනා ඒක දන්නවා කියලා. ඒ මොහොතට සිද්ධ වුණත් ඒක දන්නවා කියලා. ඉතින් ඒක ඔය ඔතෙන්ට යද්දි අම්මා කියන ওই තර්ක අදාළ වෙන්නේ නැහැ නේ. ওই තර්ක වලින් ඔක්කොම නිදහස් වෙන ස්වභාවයක් තමයි එතන ඇති වෙන්නේ. ඒ තර්කත් එක්ක ඒක කරන්න බෑ. ඒ තර්ක වලින් නිදහස් වෙන එකත් අපේ වුණාට ඔය අපිට අවශ්‍ය වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අර තර්ක වලින් නිදහස් විය යුතුයි. එහෙම නැත්නම් මේක තර්කයට තේරුම් අරගෙනම ඉන්න අවශ්‍ය නැහැ කියලා ඒ ඔක්කොගෙම ක්‍රමක්‍රමයෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක ඉන්න කෙනාට තේරෙනවා අනුග්‍රහ කරන්න ඕන මොන ආකාරයෙන්ද කියලා. ඒ කියන්නේ අර එන අදහස් මතිමතාන්තර වලට වටිනාකමක් නොදී සිටිය යුතුයි කියන එක එයා දන්නවා. ඒ දැනගත්තම ඒකෙන් සිද්ධ වෙන අනුග්‍රහය තමයි තියෙන්නේ. ඉතින් එතෙන්දිත් තියෙන්නේ මේ සායනාංශي මතු කරලා දෙන විදියට ඒ ටික අතහැර ගන්න අවශ්‍ය දැනුමනේ මේ දෙන්නේ. ඒවයිට අපි දීපු වටිනාකමෙන් නිදහස් වෙන්න අවශ්‍ය දැනුමනේ. ඉතින් අර රූපය ඇසුරු කරනකොට රූපමය අරමුණක් ඇසුරු කරනකොට නම් ඒකට තර්කණේ අවශ්‍යයි. මොකද තර්කණේ උදව් වෙනවා. මොකද මේ ඕලාරික මට්ටමේ අපිට පවතින ඒ රූපයට අදාළව තර්කණේ කරේ නැත්නම් අපි ගිහිල්ලා නවතින්නේ වෙන කොහෙද කාමේ. රූප අරමුණ අතහැරලා එතකොට කාමයට යනවා. කාමේ කොහොමදත් ඔය තර්කණේ තියෙනවනේ. ඔය කිරුම් මැනුම් ඔය ඔක්කොම තියෙනවනේ. ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න ඔය විදිහට තර්කණේ ඔය වටහා ගැනීම ඔය ඔක්කොම පාවිච්චි කරන්න ඔය මට්ටමට යනකම් විතරයි. ඒ ඔතෙන්ට යනකොට භාගතුන් වහන්සේම කියන ධර්මයක් අතාරින්න ඕනේ. ඔය තර්කණේ ඔය සියල්ල අතාරින්න ඕනේ. අතහැරෙනවා. ඉතින් අත්හැරියේ නැත්නම් ඒක බාධාවක් වෙනවා. ඒ අවස්ථාවට සුදුසු විදියට ගැළපෙන විදියට ඉන්න දන්නේ නැත්නම්. ඉතින් අන්නේ ගැළපෙන විදියට ඉන්න අවශ්‍ය වටාපිටාව තමයි ඒක දැනගෙන යනකොට එක සැරේටම අපිට දැන් අහලා තිබ්බත් ඒක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් නැවත මූණ දෙනකොට ඕක ඇතුළට දැනෙන්න පටන් ගන්නවා. මම මෙතෙන්ට පවතින්න ඕනේ මේ විදියට කියලා. ඉතින් ඒක තමයි අපිට තියෙන වටිනම දේ. අපිට අවස්ථාවක් මගහැරුණා කියලා දෙවෙනි අවස්ථාවක් හැම වෙලේම තියෙනවා. ඉතින් භාවනාවේ එක තැනක වැරදුනා කියලා එහෙම වර්ධින තැන නැහැ. එතනින් එගෙන ආයි එකට මුණ දෙනවා. ආයි එකට අනිවාර්යෙන් මුණ දෙන අවස්ථාවක් එනවම තමයි. ඒ විදිහට මේ අපි Tamanට අවස්ථාව ලබා දෙනකොට
ඉතින් මේ අවස්ථාව ලබා දෙන්න අර ප්‍රතිපදාවක ඉන්න එපා. ඒ කියන්නේ හික්මන ඒ අවස්ථාව ලැබෙන ආකාරයේ ප්‍රතිපදාවක ඉන්න එපා. ඉතින් ඒක දන්නවනම් ඒ දිශාව දන්නවනම් අපිට තියෙන්නේ අපේ ජීවිතය තුළ ඇති වෙන මේ අත්දැකීම් ඒවට බාධා කරන්න නැතුව ඉන්න එක විතරයි. ඉතින් මේ කියන්නේත් මේ බාධා කරන්න එපා කියන එක. මොකද ඔය මුලින් බැහැ ගන්න උදව් වෙන්නේත් ඔය තර්කණයම තමයි. ඔය දැනන් ඉන්න එක ප්‍රතිපදාව ගැන. නමුත් ඊට පස්සේ ඒක බාධාවක් වෙන්න අරින්න එපා ඊළඟ ස්ටේජ් එකට යනකොට. ඊළඟ ස්ටේජ් එකට යනකොට ඒක අතාරින්න ඕන. ඉතින් අන්නේ අතාරින්න අවශ්‍ය ඥානය තමයි මේ වැටහීම තමයි මේ සායනහස ඔය ඒ කරුණු තුළ මතු කරලා දුන්නේ. ඉතින් ඔය කියන තැනට ඔය අම්මා අහන තැනට එනකොටත් එතනක් තියෙන සම්පූර්ණ අර නිහඬ වීම තමයි අපිට ඉතුරු වෙන්නේ. ආයෙ වෙන දෙයක් නැහැ. නිහඬ වෙනවා. ඉතින් ඒක ඊට පස්සේ එතනින් එළියට ආවට පස්සේ අපි ආයෙ තරකයට දානවා, කතා කරනවා මේක මෙහෙම වෙන්න ඕනේ නේද කියලා අහනවා. නමුත් ওই ටික වෙනකොට ඔය ඕනේ නේද කතන්දර මොකක්වත් අදාළ නැහැනේ. නිහඬ වෙනව විතරයි. නිහඬ වුනේ නැත්තම් වැඩේ වර්ධිනවා. ඒක තමයි අන්තිමට මං හිතන්නේ අපිට වැදගත් වෙන්නේ කියලා. ඒ කියන්නේ නිහඬ වීම තේරුම් ගන්න එක. ඊට කලින් නම් ඉතින් මේ කතා කරන ඒවා වචන තර්කන ඒවා අදාළ වෙනවා තමයි. නමුත් ওই මට්ටමට යනකොට එක දෙයයි අදාළ වෙන්නේ. මේ නිහඬ වීම මට කොයිතරම් දුරට බාර ගන්න පුළුවන්ද? මේ මගේ විනාශය මට කොයිතරම් දුරට බාර ගන්න පුළුවන්ද? මෙතෙන්ට මට කොයිතරම් ඒ අවස්ථාවට ගැලපෙන විදිහට පවතින්න පුළුවන්ද කියන එක. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස සභාවේ මුකුත් සද්දයක් නැති නිසා මට පුංචි කාරණයක් අහන්න කියලා හිතන ස්වාමීන් වහන්ස මේකත් ඉතින් අර තර්කයක් වෙන්න ඉඩ තියෙනවා කලින් කිව්වා වගේ අර ඊයේත් අපි කතා වුණා මම හිතන්නේ ඔබ වහන්සේ අද සඳහන් කරා දැන් අපි යමක් ඒකාන්ත වශයෙන් පණවන්න බැහැ කියන ඒ කතාව දැන් ඒකදී දැන් ඒක එක පැත්තකින් හරි මං හිතන්නේ එතකොට අපි යම් කිසි අර යමක් නිත්‍ය කරගන්න තැනකට පත් වෙන්න ඉඩ තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ පනවන ධර්මතාවය දැන් පටිච්ච සමුප්පාදය තියෙන අර ඉදප්පච්චතාව හරි නැත්තම් මේ ඔය චතුරාර්ය සත්‍යයේ තියෙන ඇත්තම ඒකම තමයිනේ යම් ධර්මයක හට ගැනීම සහ ඒ ධර්මය නිරුද්ධ වීම කියන එකන එතන පෙන්නන්නේ යමක් හටගන්නවන එක නිරුද්ධ වෙනවා කියන එක සහ අර ඔය පටිච්චසමුප්පාද ධර්මයේ න්‍යාය පෙන්නද්දි කියන්නේ මේ අර ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්හි මේ ඇතිවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියන ධර්ම න්‍යායක් තමයි එතනදී පෙන්නන්නේ ඇත්තටම මට හිතුණ දැන් එහෙම ධර්මයක් අපි නිකන් චතුරාර්ය සත්‍ය ගත්තොත් දුකෙහි හට ගැනීම දුක්ඛෙහි නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී මාර්ගය කියලා පෙන්නපුවාම දැන් ඒක සත්‍යයක් කියලා පෙන්වනවා මේක ආර්ය සත්‍යයක් ඇත්තටම අර අපි කලින් කිව්වා සමහර තැන්වල බුදුහාමුදුරුවෝ මේක දැන් යමක් ඒකාන්තයෙන් පනවනවා නම් මේ ටික තමයි පනවන්නේ කියලාත් කියනවා ඒකෙදි මට හිතුනේ දැන් තේරුම් ගන්න ඕන කාරණයක් කියලා විශේෂ දෙයක් කියලා දැන් එතනදී බුදුහාමුදුරුවෝ මේ එක සත්‍යයක් අරගෙන ඒක ඒකාන්ත වශයෙන් පනවන්නේ නැහැ එක්කෝ අපි දුක සත්‍යයක් දුකම ඒකාන්ත වශයෙන් පනවනවා කියලා ඒක තනි කරලා පෙන්වන්නේ නැහැ. එහෙම තනි කරලා පෙන්නුවොත් එහෙම අර නිත්‍ය තැනට යනවා අපි. ඒක එතකොට එතන ආත්මයක් හදාගන්න පුළුවන් කෙනෙකුට ඕන. ඇත්තටම අපි දැන් යමක් ඒකාන්තයෙන් පනවන්න බෑ කියන අදහස සමහර වෙලාවට එන්නේ මට හිතුනේ දැන් ඒක හරහා අපි ආත්ම සංකල්පයකට යන්න ඉඩ තියෙනවා කියන මතය තියෙන නිසා කියලා සමහරට හිතන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ පනවන මේ මම යමක් මේක විදිහට ඒකාන්තයෙන් පනවන නම් පනවන්නේ මේකයි කියලා කියන කාරණයෙන් අර තියෙන ආත්ම ස්වභාවයට හෝ නැත්තම් නිත්‍ය තැනට යන්න බෑ කියන එක තේරෙනවා බුදුහාමුදුරුවෝ මොකක්ද මේ ඒකාන්ත වශයෙන් පනවන්නේ කියන එක හරියට බැලුවොත් එහෙම දැන් එතනදී දුක පමණක් තනි කරලා ඒකාන්ත වශයෙන් පනවන්නෙත් නෑ දුක්ඛ සමුදය තනි කරලා පනවන්නෙත් නෑ චතුරාර්ය සත්‍යක්ම තමයි හතරක්ම එකට එකතු කරලා පෙන්නන්නේ ඒකෙදි දැන්
දුක ඒකාන්ත වශයෙන් පනවලා දුක්ඛ නිරෝධයත් ඒකාන්ත වශයෙන් පනවනවා. ඇයි දැන් දුක සත්‍යයක් කියලා පනවලා ඉවර වෙලා දුක්ඛ නිරෝධය සත්‍යයක් කියලා පනවන්නේ? මොකද මේ ඒ දුක ඒ සත්‍යයි කියලා පනවන දුක හටගන්න දුකක් නිසා. ඒක දෙවෙනි සත්‍යයෙන් පෙන්නන්නේ ඒක. ඒතොර යමක් හටගන්නවා සහ ඒක නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය ගත්තොත් එහෙම එතනදී නිත්‍ය කරගැනීමේ මොකක්වත් නිත්‍ය කරගන්න මේ නිත්‍ය කරගන්න ඉඩක් නැහැ. එහෙම ධර්මතාවයක් ඒකාන්ත වශයෙන් පැනවීම නිසා. එහෙම ධර්මතාවයක් ඒකාන්ත වශයෙන් පැනවීම නිසා මොකක්වත් ආත්ම කරගන්න ඉඩක් දීලා නැහැ එතන. මම හිතනවා අපිට ඒක ටිකක් ඒ ඉදප්පච්චතාවය හරහත් ඒකම තමයි කියන්නේ කියලා මට හිතෙනවා. දැන් බුදුහාමුදුරු කියනනේ මේ තථාගතයන් වහන්සේ හිටියත් නැතත් මේ ධර්මතාවය මෙහෙම තියෙනවා. මේ තථාගතයන් වහන්සේ කරන්නේ මේක මේ ඉදප්පච්චතාවය කියන ධර්මතාවය මොකක්ද කියන්නේ? ප්‍රකාශ කරනවා, විවර කරනවා, උත්තානි කරෝති එහෙම කියලා මේ ලෝකයට විවර කරලා පෙන්නනවා කියලා තමයි ඒක කියන්නේ. එතකොට දැන් ඒකෙදි වුණත් ඒ ධර්මතාවය මේ ඒකාන්තයි කියලා ගත්තට නිත්‍යතාවයකට නොයන මේ ධර්මතාවයක් තමයි එතනදී නිත්‍යතාවයක් හදාගන්න බැරි විදිහට තමයි ඒක පෙන්වලා තියෙන්නේ කියලා නිකන් මට අදහසක් ආවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. භාගතුන් වහන්සේ දැන් දේශනා කරන්නේ මම යමක් පනවනවා නම් පනවන්නේ මෙන්න මේකයි කියලානේ. කියන්නේ ඒකාන්ත වශයෙන් පනවනවා කියලා කියන්නේ නැහැනේ. භාගතුන් වහන්සේ කියන්නේ මම යමක් පනවනවා නම් පනවන්නේ මෙන්න මේ දුකේ හට ගැනීම, දුකේ නිදහස් වීම එහෙම කියලා. ඒතකොට ඒ පනවන දේ වුණත් ඒක විසින් මේක කන්ට්‍රඩික්ට් වෙන විදිහන්නේ පනවලා තියෙන්නේ. කියන්නේ මේ පටිසම්පාදේ වුණත් හට ගැනීම වගේම නිරුද්ධ වීමත් පනවනවා. එතකොට මේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දෙපැත්තම පෙන්නුවම කෙනෙක් මේ ප්‍රතිපදාවේ උත්සාහවත් වෙනකොට ඒ කෙනාට එනවනේ ওই අවස්ථාවක් ওই දෙකම අදාළ වෙන්නේ නැති තැනකට ක්‍රමයෙන් ළඟා වෙන එකනේ වෙන්නේ ප්‍රතිපදාව තුලින්. අර ධර්මයේ අතහැරෙන තැනක් නෙවෙයි පටිසම්පාදයේ අතහැරෙන තැනක් වෙනවා. ඒ කියන්නේ පටිසම්පාදයේ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනවා. ওই නිරෝධයේ පැත්තට යන්න වෙන්නේ අපි කියමු කෙනෙක් තුල උපාදානය කියන තැනින් ගැලවුණා කියලා යම් අවස්ථාවක. එතකොට ඒ උපාදානයෙන් ගැලවෙනකොට උපාදාන ඒ බව ඒ මට්ටම ඒ ටික ගැලවිලා යනවනේ. එතකොට මම දන්නේ ඒක එහෙම සම්පූර්ණයෙන් ගැලවෙනවා කියලා එහෙම කියන්නම ගැලවෙනවා නම් ඔය ඔක්කොම එකටනේ ගැලවෙන්නේ. ගැලවෙනකොට ඔය එක පුරුකින් ගැලවෙනකොට ඔක්කොම ගැලවිලා යනවා. ඉතින් ඒක නිසා මේ තණ්හා විතිරිකල උපාදානය විතරක් ගැලවෙනවා කියන එක එහෙම කියන්න බෑනේ. ඉතින් කොහොම හරි ඒකේ අර අපි ප්‍රායෝගික අත්දැකීම වෙනකොට උකට චේන් එකක් වගේ පෙන්නුවට ওই චේන් එකේ එක පුරුකින් ගැලවෙනකොට ඔක්කොම ගැලවෙනවා. කියන්නේ භවයේ නිරුද්ධ වුණා කියලා කියන්නේ සියල්ල නිරුද්ධ වුණා කියන එක. නැතුව මේ තණ්හාව ඉතිරි වෙලා මේ උපාදානය නිදහස් වෙනවා කියලා එහෙම එකක් නැහැනේ. ගැලවෙනකොට ඔක්කොම ගැලවෙනවා. එතකොට ප්‍රායෝගිකව සිද්ධ වෙනකොට ওই පටිසම්පාද එන්න නැති වෙන්න පටන් ගන්නවා. කියන්නේ නැති වෙන පැත්තට යනවා. හට නොගන්න පැත්තට යනවා. ඉතින් හට නොගන්න පැත්තට යනකොට අර භාගතුන් වහන්සේ මේ ඇත්තේ මේ කියලා පනවපු පටිසම්පාදේ බොරු වෙනවනේ. ඇත්තේ මේ කියලා පනවපු පටිසම්පාදේ තමන්ගේ ජීවිත අත්දැකීම් තුළ බොරු වෙනවා. ඉතින් ඒ නිසා ඒක විසින්ම බොරු වෙන එකක්. ඒ කියන්නේ ඒකේ මේ එක පැත්තක් මෙහෙම වෙනවා මේ කියලා පැනෙව්වට ඇත්තම ජීවිත අත්දැකීමට එනකොට ඒක ඒ පැත්ත නිෂේධනය වෙන පැත්තක් ආයි පනවල තියෙනවා. ඉතින් ඒ නිසා අර තථාගතයන් වහන්සේ හිටියත් නැතත් පටිච්චසමුප්පාදය පවතිනවා කියන එක උනත් අපි බාහිරෙන් ගත්තම කියන්න පුළුවන් වුණාට ලෝකමය විදියට තම තමන් තුළින් දකිනකොට ඒවා ඒ සංකල්ප ටික පවතින්නේ නැහැ නේ. තමන් නිදහස් වෙනකොට මේ ලෝකය කියන එක පවතින්නේ නැහැ නේ. එතකොට අර කියන්න පුළුවන් ඊටාම සාමාන්‍ය විදියට තමයි කියන්නේ පනවනවා නම් යම. පනවන්නේ මෙච්චරයි. කියනවා නම් යමක් කියන්නේ මෙච්චරයි. ඒක වුණත් නිෂේධනය වෙන විදියට තමයි කියන්නේ. ඒක නිත්‍ය වල්ලන්න බැරි විදියට. නිත්‍ය වල්ලන්න එපා කියනවා භාග්‍යවතුන්. මේම හරි අනිත්‍ය ඒවා වැරදි කියන එක භාග්‍යවතුන් කියනවානේ මෝඩයේ ගති ලක්ෂණයක් කියලා. එතකොට මේ දැනුම මේ පටිච්චසමුපාදේ වුණත් තියෙන්නේ ඒකාන්තයෙන් ගන්නව නෙවෙයි. ඒකාන්තේ භාග්‍යවතුන් කියන දේ ඒකාන්තයෙන් නිවැරදි කියලා ගන්න නෙවෙයි. ඒක තියෙන ගවේෂණයක් කරන්න, ඒක පරීක්ෂා කරන්න තියෙන්නේ.
ඒක භාගතුනාන්සේ පැහැදිලිව දේශනා කරනවා. මම පනවනවා නම් පනවන්නේ මේක විතරයි. හැබැයි මේක වුණත් ඒකාන්තයෙන් ගන්න නෙවෙයි. මේක තියෙන පරීක්ෂා කරන්න. ඉතින් ඒක මේ හරි බාධාවක් අපිට මේ ඇති වෙච්ච මේ භාගතුන් වහන්සේ කිව්වනම් යමක් ඒක හරි කියලා ගන්න එකේ හරි කියලා ගන්න ඕනේ ඒක අපිට සෙන්ස් වෙනවා ඒක හරි. ඒක අපේ ජීවිත අත්දැකීම් තුලින් ඒක දැනෙන එක එකක්. අපි ඒක ඒකාන්තයෙන් හරි කියලා ගන්න එක ගවේෂණය කරන කෙනෙක්ට බාධාවක්. මන්දනේ කියන එකේ අවදානමක් තියෙනවා. අහන කෙනෙක්ට. ඒක තියෙන පරීක්ෂා කරලා බලන්න. මේ ධර්මයේ තියෙන පරීක්ෂා කරලා බලනකොට වෙන්නේ මේ කියපු දේම පච වෙලා යනවා. පච වෙලා යන පැත්තක් තියෙනවා. හැබැයි අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයිනේ. අපි දන්නවා ඒක ප්‍රතික්ෂේප වෙනවා කියලා. ප්‍රතික්ෂේප වෙන අවස්ථාවක් තියෙනවා. ඒක දන්නවා. ඒක භාගතුන් වහන්සේත් දන්නවා. ඉතින් ඒ නිසායි අර කියන්නේ පනවනව නම් පනවන්නේ. මෙච්චරයි කියලා. ඉතින් එතකොට මේ භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ පරීක්ෂා කිරීම සඳහා මිසක් ඒකාන්තයෙන් ගැනීම හෝ මෙහෙම කියපු දේ මෙහෙමමයි කියලා ගැනීම නෙමෙයි. අපිට තියෙන්නේ ඒක සාකච්ඡා කරනවා. ඒක විවාදයට ගන්නවා. විවාදය ගන්න මේ මම දිනන්නම නෙමෙයි. මේක තේරුම් ගන්න. තව කෙනෙක් තවත් ආකාරයකින් කියනවා. එතකොට අර භාගතුන් වහන්සේ කියම දේම හරි කියලා ගන්න අපි අපිට තේරෙන දේනේ අපි හරි කියලා ගන්න. භාගතුන් වහන්සේ කියපු දේ නොවෙන්න පුළුවන්. මම කියනකොට මොකක් හරි භාගතුන් වහන්සේ කියපු දේ මේ හරිය කියලා මම කියනකොට මම කොහොමද හරියටම කියන්නේ භාගතුන් වහන්සේ කියන දේ නෙමෙයි මම මේ කියන්නේ හරිය කියලා මට තේරිච්ච එක. ඒක තව කෙනෙක් කියන වෙනත් විදියකට වර්ණනගනවා. වෙනත් විදියකට නිරූපණය කරනවා. මම කොහොමද කියන්නේ නිරූපණේ භාගතුන් වහන්සේ කියපු දේ නෙවෙයි කියලා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේම කියනවා ඔබ අන්‍ය පරිබ්‍රාජකයෙක් හෝ වෙන කවුරු කාවට ගියත් එයා යමක් කියනකොට ඒක අහගන්න. අහගෙන ඒක ධාරණය කරගන්න. ඒක ඊට පස්සේ නැවත විමසා බලන්න. ධර්මයට විනයට බහලා බලන්න. එච්චරයි අපිට කරන්න පුළුවන්. ඒක තීන්දුවකට තීරණයකට එන එක අත්‍යවශ්‍ය නෑ. මේ අපි අද කතා කරපු එකත් කියන්නේ තීන්දුවකට තීරණයකට එන එක අත්‍යවශ්‍ය නෑ. තර්කණෙන් තේරෙන එක අත්‍යවශ්‍ය නෑ. වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. වැඩේ කරගෙන යනකොට ඔක තේරෙනවා. එතකොට අපිට ඔක හරි වුණත් වැරදි වුණත් අදාළ නෑ. මොකද මේක නෙවෙයි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේක හරියන්නම ඕනේ කියලා භාගතුන් වහන්සේ කියන එක වුණත් හරියන්නම ඕනේ කියලා හරියන්න දෙයක් නැහැ නේ. ඔගේ කොහොමද නිෂේධනය වෙනව. කියලාම තියෙන අනිත් පැත්තට නිෂේධනය වෙන එක. ඒකට ඒකම හරිය කියලා ගන්නෙකුට ඒක අදාළ වෙන්නේ නැහැ නේ. අපි ඇත්ත අත්දැකීමට යනකොට අර කියපු බණ උන පරිසම්පාදේ උනත් අදාළ වෙන්නේ නැති තැනකට එන්නේ. ඒ සංකල්පය අදාළ වෙන්නේ නැති තැනකට එනවනේ. ඔන්න ඔච්චරයි. ඉතින් මේ පදනමේ ඉඳලා කතා කරනවා නම් එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට මේ ඕන දෙයක් විවෘතව කතා කරන්න පුළුවන්. ඕනම දෙයක් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ කියන දේ වුණා ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ හැකියාව අපිට දීලා තියෙනවා භාගතුන් වහන්සේ. ඒක තමයි ආර්ය ශාවකයට ලැබිච්ච දායකත්වය දේව දහමකට වඩා. දෙවියෙ බ්‍රහ්මයෙක් දේශනා කරන දහමකට වඩා අපිට තියෙන එකම ආශිර්වාද භාගතුන් වහන්සේ දීපු මේ නිදහස මේ ඉඩ ප්‍රශ්න කරන්න දීපු. ඒක වහලා දාන්න එපා. ඒක මග අරින්න එපා. ඒක තියාගන්න නිදහස. ඒ නිදහස දීලා තියෙනවා අපිට. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක ගන්න, ඒක ප්‍රශ්න කරන්න, ඒක සාකච්ඡා කරන්න. කිසිම දෝෂයක් නැහැ. ඒකෙන් අපි ටික ටික ඉස්සරහට යනවා. අපිට වරදිනවා වෙන්න පුළුවන්. එහෙම වරදිනවා කියලා එහෙම වරදින්නේ නැහැ. මේක යෙදෙනවා නම් වරදින්නේ නැහැ. වැරදුනත් වෙන කරන්න දෙයක්වත් නැහැ. මොකද ඉන්නේ හරි තැන නෙවෙයි. ඉන්නව නම් තැනක හරි ගිහිල්ලා නෙවෙයිනේ. අනිවාර්යෙන් හරි ගිහිල්ලා නෙවෙයි. අපි යම් තැනක ඉන්නවනම්. ඒක නිසා මොකෝ වැරදුනා. මට නම් තේරෙන්නේ එහෙමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඒ පැහැදිලි කිරීමට. ඒකද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු කාරණෙත් එක්ක මාත් එකඟයි ඇත්තටම. එතනදී අර දැන් අපි භාවනාමය අත්දැකීමකදී හෝ නැත්තම් ජීවිත අත්දැකීමකදී මොකක් හරි විදිහකින් අපි අපේ අත්දැකීම දැන් අපි කියන්නේ පටිච්චසමුපාද ධර්මය බොරු වෙනවා කියන තැනින් එතනදි මට හිතුණා සානස පටිච්චසමුපාදය එහෙනම් එක පැත්තක් විතරක් බලලා තමයි එහෙම කියන්න වෙන්නේ. එතකොට දැන් අපි පටිච්චසමුපාදය ඉදප්පච්චතාවය කියන ධර්මතාවය ගත්තොත් ඒක එක පැත්තක් නෙමෙයි ඒක දෙපැත්තක් තියෙනවා. ඒකේ සමුදය පැත්ත සහ නිරෝධය පැත්ත දෙපැත්තම පෙන්වනවා. දෙකම එකට ගත්තොත් ඉදප්පච්චතාවය කියන්නේ මෙන්න මේකයි මෙන්න මේ ධර්ම න්‍යාය මෙන්න මේකයි කියලා ගත්තොත් එතනදී ඒ ධර්ම න්‍යාය අත්දැකීමක් කරහා බොරු වෙනවාය කියලා නිකන් වචනයෙන් කියන්න බෑ කියලා මට හිතෙනවා. මොකද අපි වචන කතා කරද්දී ඒක
හුදෙක් තර්කය බොරු වෙනවාලුනේ. ඒ කියන්නේ බොරු වෙනවා කියලා කියන්නේ ඔය ඇති වෙන අවබෝධයත් අතෙන්දී අදාළ වෙන්නේ නැහැ කියලා දකිනවා. ඒ කියන්නේ ඔය වැටහෙන්නේ. එතනදී සමනස ඒකද සමනස දැන් මට හිතෙන දැන් අපිට එතන අල්ලගන්න දෙයක් නැහැ. මේ ධර්මතාවය දැන් මෙන්න මේක තමයි ධර්මතාවය මේක පට්ට මේක මරු කියලා එහෙම අල්ලගන්න දෙයක් නැහැ කියන එක හරි ස්වාමීන් වහන්සේ. ඒක නෑ දැන් මට දැන් වැටහීමක් තියෙනවනේ මේ පටිච්චසමුපාදය මට වැටහෙනවා කියලා. අන්න ඒක නැති වෙලා ඒක නැති වෙලා නෙමෙයි ස්වාමීන් වහන්සේ. එතනදී දැන් ඇත්තම දැන් කියන්නේ දැන් පටිච්චසමුප්පාද ධර්මතාවය මොකක්ද කියලා බැලුවොත් එතනදී කියන්නේ ඉමස්මින් අසති ඉදන් නහෝති කියලා නිරෝධය පැත්ත ගත්තොත් ඒක අපි ඔතන දැන් ඔය කියන තත්වෙට යනවා නම් අපි ඒ පැත්තනේ ගන්න වෙන්නේ මේ නිරුද්ධ වෙන පැත්තක් නේතකොට ඉමස්මින් අසති ඉදන් නහෝති කියලානේ ධර්මතාවය පෙන්වන්නේ. දැන් අපි කතා කරද්දී කතා කරන්න වෙන්නේ වචන මත තර්කයේ මත කමියුනිකේෂන් එකක් සිද්ධ වෙන්න නම්. ඒතකොට ඒ ධර්මතාවය ඒ විදිහට ගත්තොත් මේ නැති කල්හි මේ නොවේ කියන තැන ඇත්තටම ඒකදී තව දෙයක් තියෙනවා කියන්නේ දැන් ඇයි මේ නැති කල්හි කියලා කියන්නේ. එතන කොටින්ම දැන් ඒකත් වෙලා තියෙනවද දන්නේ පොඩි දෙයක් කියනවනම් සමහරවිට එතන දැන් අර එතන පාවිච්චි කරන නිරුක්තිය පවා මේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියලා ඒ සති කියන වචනේ අපේ විජයංකල් එහෙම නෑ අදනේ. සති කියන වචනය තියෙන්නේ සන්ති කියන වචනේ සත්තමී විභක්තිය කියලා තමයි අපි මේ විමල් සර්ගෙන් ඉගෙනගත්තු පාලි වලින් මේ කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒකට කියන්නේ භාව සත්තමිය කියලා තමයි මේ නිරුක්තියට කියන්නේ. එතනදී පාවිච්චි කරන. එතන මට හිතුනේ ඇත්තටම මේ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ භාව සත්තමිය කියලා. එතන ඇටයි කියන අර්ථයක් දෙන්න හදනවා. ඒ ව්‍යාකරණ රීතිය පාවිච්චි කරලා එතන කියලා වගේ නිකන් අදහසක්. දැන් එතකොට ඇති කල්හි ඒ භාව සත්තමිය කියන්නේ අපි සත්තමී විභක්තිය පාවිච්චි කරනවා කාලය හඟවන අර්ථයක් දෙන්න. එතකොට දැන් මේ ඇති කල්හි කියලා ගත්තාම එතන තියෙනවා මෙය තියනවාය කියන අදහස තමයි එතන ගන්නෙ. එතකොට මේ කාලයට යටයි මේ ලෝකය අපි ලබන අත්දැකීම මොකක් හරි ඒ පහළවන දේ තියෙනවා. මේ ඇති කල්හි කාලයත් එක්ක මේ කාලය තුල මේක තියෙනවා කියලා ගන්නවා. එතකොට තමයි අරක වෙන්නේ ඊළඟ එක වෙන්නේ. ඒකට ඒකේ සමුප්පාදය. හැබැයි මේ නැති කල්හි හැබැයි කවුරු හරි කියනවා නම් ඇත්තටම මේක දැන් කාට හරි වැටහෙනවා නම් යම්කිසි ආකාරයකට මේ කාලය කියන එක අපි ෆන්ඩමෙන්ටල් රියැලිටි එකක් නෙමෙයි. මගේ අදහස සමනස මේ කියන්නේ. එතනින් ඉක්ම වෙන්න පුළුවන් නම් කෙනෙකුට ප්‍රතිපදාවක් කරහා මේ යම්කිසි මේ මොකක් හරි හරහා ඒක ඉක්මවන්න පුළුවන් නම් එතනදී එතනින් එහාට ඒකේ පණවන්න බෑ ඊළඟ කාරණේ. ඒක තමයි ධර්මතාවයක් විදිහට පෙන්වන්නේ. ධර්මතාවය අතුරු ඒක එතනට ගියාට පස්සේ කියන්නේ දැන් ඒක ප්‍රතිපදාවක් කරහා අපි යම්කිසි ආකාරයකට ඒක වටහා ගන්න පුළුවන් නම් එතනදී මේව අදාළ වෙන්නේ නැහැ කියන කාරණේ ඇත්ත සවනස. එතකොට මේක ගන්න බෑ. ඊට පස්සේ අල්ලගන්න දෙයක් නැහැ. පටිච්චසමුපාදයක්වත් අල්ලගන්න දෙයක් නැහැ. ධර්මතාවයක් කියලා එකක් අල්ලගන්න දෙයක් නැහැ කියන එක හරි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ කියන කතාව බොරු වෙනවා කියන එක. මේ ඒක හරහා තමයි අතට මෙතනට යන්නේ. කියලා තමයි නිකන් මගේ අදහස. එතන දියාවසමනස මේක හොඳට පැහැදිලි වෙනවා ඇත්තට මේ අර මදුපිණ්ඩික සූත්‍රෙත් ඒකේ අපි එච්චර ඒ පැත්ත කියවෙන්නේ නැහැ මදුපිණ්ඩික සූත්‍රය ගැන කතා කරද්දී. ඒකේ තියෙන්නේ කොහොමද දැන් අර මදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් ඒක නිකන් තියෙන්නේ මට මතක හැටියට අර මහා කච්චායන හාමුදුරුවෝ දැන් අර විස්තරය කරලා මේ මොකද්ද චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානං ඒ විස්තරය කරලා ඊට පස්සේ කියනවා මේ ඇස ඇති කල්හි එතනදිත් පාවිච්චි කරන්නේ සති කියන වචනික චක්කුං සති රූපේ සති චක්කු විඥානීය සති ඔය ඇති කල්හි මෙන්න මේ විදිහට මේ ස්පර්ශයක් කියලා එකක් විද්‍යමාන වෙනවා පණවන්න පුළුවන් ඒ කාරණේ විද්‍යමාන වෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි මේක නැති කල්හි ඇස නැති කල්හි රූපේ නැති කල්හි එතනදි කියනවා දැන් රහතන් වහන්සේට ඇහැක් නැහැ කියලා අපි නිකන් ව්‍යවහාරයට ගත්තොත් ඇහැක් නැති වෙන්නේ නැහැ රහතන් වහන්සේට. රහතන් වහන්සේ රූපෙකුත් පේනවා පේන්නේ නැති වෙන්නේ නැහැ එකෙන්. හැබැයි නැති කල්හි කියලා ගන්න එතනදි මේක මේ
තියෙනවාය දිගටම තියෙනවාය නැත්තම් මේ කාලය තුළ මේක ඇතය කියන අදහස මේ බැහැගෙන මුල් බැහැගෙන නැති ගතිය තමයි කියලා මට හිතෙන්නේ. එතනදිත් පාවිච්චි කරන්නේ අර ඔය මොකද්ද ඔය ඉදප්පච්චතාවය පෙන්වන්න පාවිච්චි කරන ඒ නිරුක්තියම තමයි ඇත්තටම. ඒක මම හිතනවා දැන් මේ පැත්තෙන් ගත්තොත් ඒ අදහසට එනවා. හැබැයි එතනදි කියවෙන්නේ නැහැ අපිට දැන් විවාහාරයට අපිට එහෙම කියන්න බැහැ කියලා මට හිතෙනවා. දැන් මේ ඔක්කොම බොරු වෙලා යනවා නැත්නම් මේ පටිච්චසමුප්පාදයට බොරු වෙලා යනවා කියලා. හැබැයි ඒක ඇතෑරෙනවා කියන එක හරි. ඒකේ අල්ලගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්න එක හරි ස්වාමීන් වහන්සේ. එන්නේ එහෙම අදහසක් තමයි ස්වාමීන් වහන්සේ මට තියෙන්නේ. තෙරුවන් සරණයි. අරුණ කියන්නේ අර ඒ වචනාර්ථයෙන් අපි එහෙම කියන එක සුදුසු නැහැ කියලානේ. නමුත් අපේ ඇත්ත අත්දැකීමට එනකොට මම කියන්නේ අත්දැකීම පැත්තෙන් අත්දැකීමට එනකොට ඔය දැන් අපි මේ කියන දැන් මම එක පැත්තකින් පෙන්වන්න හදනවා. අරුණ තව පැත්තකින් මේක පෙන්වන්න හදනවා. බොහෝ විට එකම දෙයක් පෙන්වන්න හදනවා. නමුත් ඒකේ තියෙන මම හිතන්නේ ප්‍රධාන වෙනස එන්නේ අපිට අදාළ වෙන තැන එන්නේ මේ ඔක්කොම අදාළ නොවන ඔය පටිච්චසමුපාදයෙන්ම කියන්නේ පෙන්වන්න හදන්නේ මේ ඔක්කොම අදාළ නොවන ස්වභාවයක් එනවා. ඒ කියන්නේ මේ අනිත් මේවා අදාළ වෙන්නේ මේ දුක හටගත්ත තැන. මේ අදාළ වෙන්නේ අපි මේ සංකල්ප විශ්වාස කරන තැන. මේ අදාළ වෙන්නේ මේ කියපු දේ භාගතුන් වහන්සේ කියපු දේ විශ්වාස කරන තැන. ඒ විශ්වාසය අදාළ වෙන්නේ අපි මේ ලෝකයේ තුල ඉන්නකම්. අපි ඒක විශ්වාස කරනකම්. එතෙන්දි තමයි අපිට මේක මේ වචන හරියටම අර්ථකථන දෙන්න ඕන. ඒ අදාළතාවයෙන් එතෙන්දි. ඒක හරිද වැරදිද කියන අදාළතාවයෙන් එතෙන්දි. නමුත් භාගතුන් වහන්සේ කියන්නේ ඒකද? කියන්නේ මේ ඔක්කොම බොරු වෙලා යනවා කියන එක. බොරු වෙලා යනවා කියලා කියන්නේ අදාළතාවය නැති වෙනවා. ඒ භාගතුන් වහන්සේ කියන දේ උනන් අදාළතාවය නැති වෙන එක කොහොමදත් වෙනවා මේ ලෝකේ යම් කාලෙක. එතකොට අපි මේක ඇත්තම ජීවිතයට ගලප ගන්නවා නම් එතකොට එතන ප්‍රායෝගිකත්වය වෙන්නේ මේ කියන පටිච්චසමුප්පාදේ හෝ මේක අපි මොන විදියට විග්‍රහ කරන්න හැදුවත් අර ප්‍රායෝගික තැනට එනකොට එන්නේ මේ විග්‍රහ කරන්න හදන මේ හැම දෙෙම බොරුවක් වෙලා යනවා කියන එකනේ. අදාළ නැහැ කියන එකනේ. අදාළ වෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්නන්න දෙන්නේ. ඕකේ හට ගන්න පැත්ත පෙන්නන්න වැඩක් නැහැ නේ. ඒක කොහොමදක් තියෙනවනේ. ඒක නෙවෙයිනේ ඒක පාවිච්චි කරලා මේ හට ගැනීම පාවිච්චි කරලා පෙන්නන්න හදන්නේ හට නොගැනීම. ඒ කියන්නේ මේ හටගත්ත දෙයක් කියලා. ඒකේ අදාළතාවයක් නැහැ කියලා. ඒකේ වටිනකමක් නැහැ කියලා. ඒක පාවිච්චි කරන්නේ මොකටද පාවිච්චි කරන්නේ? අර අදාළ නොවන තැනට යන්න. එතන අත්දකින්න. එතකොට එතෙන්ට තියෙන ප්‍රධාන බාධාව තමයි අපි මේ හටගත් එකට සීරියස් වෙන එක. මේ සාකච්ඡාවට හෝ නැත්නම් මේ වචනාර්ථවලට හෝ මේක ඒකාන්තයෙන්ම මෙහෙම නිවැරදි කියලා හෝ අන්නේ ගන්න මේ ඒකාන්ත අදහස ඒක තමයි අපිට ප්‍රධාන බාධාව වෙන්නේ. ඉතින් ප්‍රායෝගික තැනට එනකොට අර ධර්මයේ මේක ඒකාන්තයි කියලා හෝ එහෙම භාගතුන් වහන්සේ දේශනා කරපුවා ඒ ඔක්කොම බොරු වෙලා යනවා කියලා මං කියන්නේ ඒකේ අදාළතාවය නැති වෙනවා. ඉතින් ඒක මම බොරු වෙලා යනවා කියලා කිව්වත් ඒක මේ අදාළ වෙන්නේ නැති තැනකට එනවා කියලා කිව්වත් ওই වචන දෙකේ කිසිම එච්චරයක එහෙම දෙයක් නැහැ ඒකේ. ඒ කියන්නේ වචන වල මේ ඔක්කොම අපිට ප්‍රශ්නයක් වෙන්නේ මේ හටගත්ත ස්වභාවය වෙනකොට. නමුත් කෙනෙක්ට ප්‍රායෝගිකව තේරෙනවා නම් මේ ඔක්කොම මේ ලීලාවක් තියෙන එහෙම නැත්තම් මේ ඔක්කොම මේ භාග්‍යතුන් වහන්සේ මේ හැම දෙයකින්ම කියන්නේ මේවට සීරියස් වෙලා වැඩක් නැහැ කියලා. දෙන්න මැසේජ් එක එච්චරයි. සීරියස් වෙලා වැඩක් නැහැ. එච්චරයි දෙන්න ඕනේ. ඒ යට තියෙන්නේ එච්චරයි. ඉතින් එතනින් එහා අපිට සීරියස් වෙනවා නම් මම දන්නේ නැහැ ඒක වෙන්න තියෙන්නේ මේ මොකක් හරි ප්‍රායෝගික ඒ පාර පෙන්නන්නම මොකක් හරි ඒ වටිනාකමක් සලකලා එහෙම සීරියස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක් ඒකට සීරියස් වෙනවා නම් ඒ කියන්නේ තව කෙනෙක්ට මේක එච්චරම අදාළ නෑ. නමුත් මම නම් දකින්නේ නැහැ ඒ තරම් අදාළතාවයක්. ඒ කියන්නේ මේ වචන වලට මේ තරම් වටිනාකමක් දීලා මේක අපි අර දශමයට විස්තර කරන්න හැදුවට මම දකින්නේ නැහැ ඒකේ එච්චර අදාළතාවයක්. අපිට තියෙන කොහොම හරි මේක ගලපගෙන මේ වචනවල තියෙන මේ සංකල්පවල තියෙන එහෙම නැත්නම් මේ භාග්‍යවතුන් වහන්සේ කියන දේ තුල උනත් අදාළතාවය තියෙන්නේ මේ හටගත්ත මට්ටමේ. ඒවා ඔක්කොම නිකන් ඒවට අපි සීරියස් වෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ යටින් කියද්දි සීරියස් වෙන්න එපා කියලා. ඒවට අපි සීරියස් වෙන්න අපි භාග්‍යවතුන් වහන්සේගෙන් දුරස් වෙනවා. අර කියන්න හදන දේෙන් දුරස් වෙනවා. යට තියෙන මැසේජ් එකෙන් දුරස් වෙනවා. ඒක තමයි මට තේරෙන ඕකේ පණිවිඩය යට තියෙන. ඉතින් එතෙන්ට එනකොට ඒ පණිවිඩය අපි ස්පර්ශ කරනකොට ඒ පණිවිඩයත් එක්ක අපි කනෙක්ට් වෙනකොට මම දකින්නේ එහෙම හේතුවක් ඒවට එච්චර සීරියස් වෙන්න කියලා. සීරියස් වෙනවා කියලා කියන්නේ
ඒවා එච්චර ඒකාන්ත විදියට ගන්න. ඒ එහෙමමයි කියලා ගන්න. එහෙම අවශ්‍යයි කියන එක මන් දන්නේ මට තේරෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒකෙදී අර ඔබ වහන්සේ සඳහන් කරපු සීරියස් වෙන්න නම් අවශ්‍ය නැහැ කියලා මටත් හිතෙනවා. ඒ කියන්නේ අපි කාරණයක් කතා කරද්දී ඒකට අදාළ දේවල් කතා කරන ඉතින් මේක අල්ලගෙන මේක ඒකට අර මැරෙන්න හදන ගතියක් නම් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔබ වහන්සේ අර කියනවා වගේ. ඒකෙදි දැන් මට හිතුනේ දැන් සමහරවිට දැන් ඕක කෙනෙකුට දැන් හදිසියවත් සීළු කෙලෙස් ප්‍රහාණය කළා රහතන් වහන්සේගේ තත්වයකට පත් වෙන්න පුළුවන් වුණොත් මේක අදාළ වෙන එකක් නැති වෙයි. හැබැයි එතනට මාර්ගයේ යනකම් මේක ඇත්තටම ව්‍යවහාරිකව තමයි එක පැත්තකින් ගන්න අපි. එතකන් දැන් කෙනෙකුට මම හිතන්නේ අදහසක් එන්න පුළුවන් මේ දැන් මේකත් ඉතින් බොරු වෙලා යනවනම් ඇති වැඩක් නැහැනේ කියලා වගේ අදහසක්. හැබැයි අපි දැන් හරියට නිකන් මේ පහුර කියන්නේ ගඟ ඈතර වෙන්න කලින් පහුර අතාරලා දානවා වගේ වැඩක් එතකොට වෙන්න ඉඩ තියෙනවා කියලා මට හිතෙන්නේ. මොකද අපි පැහැදිලිවම දැන් කෙලෙස් සහිතව ඉන්න තැනක ඉඳලා නිකන් පහුර කර තියාගෙන යන්න අවශ්‍ය නැහැ. ඒක ඈතර වුණාට පස්සේ හැබැයි ඈතර වෙනකන් පහුර අවශ්‍යයි කියන එක මේ ඒ පැත්තෙන් මට හිතෙනවා ඒක දැන් එහෙම අදහසක් එන්න ඉඩ තියෙනවා කියලා දැන් මේකත් අතහැරලා දාන්න ඕනේ වගේ නිකන් අදහසක් එන්න ඉඩ තියෙනවා කියලා මට හිතෙනවා. එහෙම කිව්වොත් එහෙම සමහරවිට ඒකයි මට ඇත්තට මේක පැහැදිලි කරන්න ඕනේ. තෙරුවන් සරණයි. ඔව් ඇත්ත. ඒ කියන්නේ ඒ පැත්තත් අපි දැනගන්න ඕන තමයි. ඒ වගේම මේ ඒකට බය වෙලත් බෑ ඉතින්. ඒ කියන්නේ ඒකට බය වෙලා පහුර මල්ලගෙන ඉන්න ඕන කියලා ඉතින් ඒක කොයි මට්ටමේ අත්හරිනවද කියන එක තම තමන් තීරණය කරන්න ඕන දෙයක්. ඉතින් ඒක අත්හරි කියලා තව කෙනෙක් අත්හරි කියලා බයයි අපිට කතා නොකරත් බෑ. මම දන්නේ මේ වගේ මේ ඔඩියන්ස් එක මේ වගේ සාකච්ඡාවක අපි ওই දෙපැත්තම සාකච්ඡා කරන්න වෙනවා කියන එක තමයි මගේ අදහස. වරින් වර ඉතින් අපි ප්‍රතිපදාව අවශ්‍ය නැහැ එහෙම නැත්තම් මේකක්වත් අවශ්‍ය නැහැ කියන තැනට එහෙම එනවා නෙවෙයිනේ. නමුත් අර ප්‍රශ්න කර යුතුයි කියන එක සහ මේ ඒකාන්ත වශයෙන් නොගත යුතුයි කියන එක මොකද අද මේ සාකච්ඡාවේ මේ ස්වාමින්වහන්සේ මතු කරලා දෙන්නෙත් ඒ වගේම දෙයක් නිසා මේ මට හිතුණා අපි ඒ අර පැත්තත් තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඉතින් අරුණ කියන පැත්ත එහෙම එකකුත් තියෙනවා. ඉතින් ওই දෙක බැලන්ස් කරනවා කියන එක ඒ තැන තමයි වැඩේ තියෙන්නේ. ඉතින් මේ මොනම අදහසක් වුණත් තම තමන් බැලන්ස් කරගන්න ඕන. ඉතින් ඒක අර දෙපැත්තෙන් අදහස් එන එක හොඳයි. ඉතින් අපි මේ කිසිම අදහසකට අපි එකඟ වෙන්න ඕනේ කියලා එහෙම එකකුත් නැහැ. සාකච්ඡාවක් කරනකොට මගේ මතය අනිත් අය ගන්න ඕනේ කියලා හරි අනිත් අයගේ මතය අපි මතයකට එකඟ වෙන්න අවශ්‍ය නැහැ සාකච්ඡාවක් කරනකොට. මොකද අපි එක එක්කෙනා දකින්න යම් සන්දර්භයක් තියෙනවනේ යම් මට්ටමක් තියෙනවනේ. ඉතින් එතකොට මම මේ කතා කරන්නේ එක තැනක ඉඳගෙන අරුණ කතා කරන්නේ තව තැනක ඉඳගෙන තව කෙනෙක් මේක දකින්නේ තවත් තැනක ඉඳගෙන. එතකොට අපි එක එක්කෙනාට තේරෙන්න පුළුවන් මගේ අදහස නම් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ එකකට වඩා නැඹුරුයි කියලා. ඒ නැඹුරු වීම තියෙන්නේ අපි ඒක දකින ආකාරය, දකින තැන අනුව. එහෙම වෙන එක හොඳයි මම නම් කියන්නේ. එහෙම වෙනස් අදහස් තියෙන එක, වෙනස් අදහස් සාකච්ඡා වෙන එක සහ අදහස් අභියෝගයකට ලක් වෙන එක හොඳයි. ඉතින් ඒකම තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒක වෙනවා ප්‍රතිපදාව තුළ සිද්ධ වෙන්නේ. අපේ අදහස් මතිමතාන්ත සියල්ල අභියෝගයකට ලක් වෙනවා. ඒක අපිට තේරෙනවා නම් ඒක ප්‍රමාණවත් කියලා මට තේරෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ඔබ වහන්සේගේ ඒ පැහැදිලි කිරීමට ඇත්තටම මාත් එකඟයි ඔබ වහන්සේ සඳහන් කරපු දේත් එක්ක සහ ඒ විවිධ අදහස් එන එක සහ ඒවා ගැටෙන එක ඒවා හරහා තමයි අතරම අපි ඉගෙන ගන්නේ. මේ ඉතින් ඒක වටිනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තව කවුරු හරි මොනවා හරි කියනවා නම් හොඳයි මේ රණ්ඩුව ගැන. කට්ටිය සද්ද නැතුව ඉන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මාත් මේ ඉතන පොඩ්ඩක් ඒක රණ්ඩුවට එකතු වෙන්න කියලා. මේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ කීපු කාරණා ටික ඔක්කොම බැලුවාම මට මතක් වුණේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවන්නේ මේ අර ගුණා ඉස්සර කරගෙන ගමන යන්න කරත්ති පිටිපස්සෙන් තියාගෙන කියලා.
එතකොට අපිට බොහෝ වෙලාවට වෙන දෙයක් තමයි අපි මේ දැනුම ඉස්සර කරගෙන අපි ගොඩාක් තර්ක දාගෙන ගමන අවුල් කරගන්නවා. ඉතින් අර ඒ වෙනුවට අපි අර ඒක ප්‍රායෝගිකව කරගෙන යනකොට ඒ එන දේට මූණ දීලා ඒකෙන් අත්දැකගෙන යනවා නම් මට හිතෙනවා මේ ගැටලුව ටිකක් විසඳෙනවා කියලා. ඊළඟට තව කාරණා කීපයක් මට මෙතනදී මතක් වුණා ස්වාමීන් වහන්සේ. දැන් මේ අර මූලපරියාය සූත්‍රයේදී මේ අර කාරණා 24 අරගෙන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවනේ පෘථග්ජනයා මේ හැම දෙයක්ම සංඥාවෙන් අරගෙන මේවා තියෙන දේවල් හැටියට අරගෙන තමයි ගමන යන්නේ. ඊට පස්සේ සීක පුද්ගලයා ඒ ගමන යන අතරතුරේ යාට තේරෙන්න ගන්නවා මේකේ මෙහෙම ගත යුතු දේවල් නෙමෙයි කියන එක. එයා අභිඥාවෙන් ඒක තේරුම් ගන්නවා. ඊට පස්සේ රහතන් වහන්සේ පරිඥාවෙන් තේරුම් ගන්නවා මේවා කොහොමදත් මේවා අල්ලගත යුතු දේවල් නෙමෙයි, මේවා අතහැරෙන දේවල් කියන එක. ඉතින් එහාට ගැටලුවක් නැහැ. ඉතින් එතනදිමත් ස්වාමීන් වහන්සේ මේ තේරෙනවනේ අපිට මේකේ මේ ප්‍රතිපදාවේ යනකොට අපි මුලින් දේවල් අල්ලගෙන මේවා තියෙනවා කියලා තියෙන හැඟීමෙන් කරගෙන ගියාට ඒ ප්‍රතිපදාවේ ඉදිරියට යනකොට මේ හැලීම සිද්ධ වෙනවා. අවබෝධය තුලින් අවබෝධය වැඩි වෙන්න මේ හැලීම සිද්ධ වෙනවා. ඉතින් ඒක ප්‍රායෝගිකව අත්දකින්න දෙයක් නිසා ඒ තැනට යනකොට අර සංඥාවල් හරහා භාවිතා කරන වචන වැලිඩ් නැති වෙනවා. මොකද සංඥාවකින් දෙයක් හඳුනගෙන කතා කරනකොට ඒක දෙයක් බවට පත් වෙනවා. මුත් සංඥා නිරෝධය සිද්ධ වෙනකොට ඒව දේවල් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඒ අවසානයේ සිද්ධ වෙන්නේ ඒක. නමුත් එතෙන්ට යනකම් අපි මේ දේවල් අර තරුණ මහත්තයා කිව්වා වගේ මේවා කතා කරන්න ඕනේ, ඒවා මේ සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ওই දෙපැත්තම තියෙනවා. ඉතින් නමුත් අපි ප්‍රතිපදාවේ යනකොට මේ හැලීම අතහැරීම සිද්ධ වෙනවා කියන එක අපි ඔළුවේ තියාගෙන යනවා නම් මම හිතන්නේ ගොඩක් අපිට මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් කියලා. ඔවුනේ ඒ දෙපැත්ත බැලන්ස් කරගන්න එක. ඉතින් ඒ අර අරුණ කියන වගේ අපි අර්ථ විමසන්නත් ඕනේ. ඒකත් භාගතුනාන්ද ඔය පෙන්නලා දෙනවනේ. අර්ථ අහන්න ඕන, ධාරණය කරගන්න ඕන, ඊට පස්සේ අර්ථ විමසන්න ඕන. ඉතින් ඒවා ඔක්කොම තියෙනවා. ඉතින් ඒවා අර තම තමන් ඉන්න මට්ටමේ හැටියට තම තමන්ට ගැළපෙන විදිහට ඇත්තටම යොදා ගන්නවා නම් මම හිතන්නේ මේ කිසිම දෙයක හානියක් නැහැ කියලා. මේ සාකච්ඡාව හෝ අපි අහලා තියෙන දේවල් ඔක්කොම මේ තම තමන්ගේ මට්ටමේ කොහොම හරි අපිට යොදාගෙන යන්න නේ වෙන්නේ ඉස්සරහටනේ. ඔව් ඉතින් හොඳයි ගොඩක් පිං මේ අදහස් ඉදිරිපත් කරාට. එහෙනම් කාල වේලා තියෙන විදිහට ඉතිරි කාලේ යොදා ගන්න කියලා ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. චිත්‍ර මහත්තයාට බොහොම පිං ඒ අදහස් ඉදිරිපත් කරාට. අපේ කාල වේලාව නම් දැන් ඉක්ම වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. මම හිතනවා අපි අදට සාකච්ඡාව අවසන් කරමු කියලා. අපිට සාකච්ඡාව අවසන් කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි අරුණ අපි අවසන් කරමු එහෙනම්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඉතින් අපි අද දවසේදීත් ඒ අතිපූජ්‍ය හේනේ පොළ ගුණරතන ස්වාමීන් වහන්සේගේ mindfulness in plain English කියන පොත මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් පවත්වලා ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවට ධර්ම කරුණු පැහැදිලි කිරීම වලට අහුම්කම් දීලා යම්කිසි කුසලයක් අත් කරගත්තා නම් අපි සියලු කුසල් විශේෂයෙන්ම මේ හේනේ පොළ ගුණරතන ස්වාමින් වහන්සේටත් ඒ වගේම අපේ ස්වාමින් වහන්සේටත් සහභාගී වුණු පිරිසටත් සියලු ලෝකවාසී සත්වයන්ටත් අනුමෝදන් කළා ගාථා සජ්ජායනා කළා සාකච්ඡාව අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සප්පදං පුඤ්ඤ සම්පදං